නදිකා මදුවන්ති කියන්නේ හරියටම දෙක වසරේදී නම කදිකා මදුවන්ති කියලා ලියපු කෙනෙක්. ඊට පස්සේ මට මතකයි විසිටින් ලෙක්චරින් ඇප්ලයි කරන්න නම් HNDE එකත් එක්ක තියෙන්න ඕන 5 year experience. හැබැයි මට අවුරුදු 5ක experience තිබුණේ නැහැ. එතකොට හැබැයි මාතර ටෙක් එකෙන් ඒකින්ද මාව රිජෙක්ට් වුණා ඉස්සෙල්ලා. මං අහන්නේ වැඩිහිටියෙක් නම් ඔයා ආසද ඔයා වරදක් කරාම ඔයාට ගහලා හදා ගන්නවද? යහුවත් හිතෙනන්නේ නැහැ මං ඒක ආයෙ පාරක් කරනවා කියලා එනවා නේද උනන්දු එකක්. මට ඔයාට ආදරෙන් කිව්වා හොඳ කෙනෙක් නේ අපි මේක මෙහෙම කරමු කියලා අපිට හිතෙනවා නේද නැමෙන්න. මම ෆොටෝ එකක් අරගෙන දාන්න හදුවම මට කණේෂ් කිව්වා ටීචර් දාන්න එපා නේද අපිත් එක්ක කනවා ඒක හරිනේ. මොකද්ද? ඔයාලන් මැරෙනවා මමත් මැරෙනවා නේද? අපි එච්චරයිනේ අපි මැරෙන මිනිස්සුනේ අපිට අර මං කිව්වා වගේ උපතයි මරණයයි යරෙන්නේ ඒක අතරේ අපි චරිතයක් රඟපාලා මට මවාගෙන ජීවත් වෙන්න තරම් එහෙම දෙයක් නෑ. දරුවන්ට නොමිලේ ඉගෙනවීමට ඔබත් දායක වන්න. නාලන්දා විශ්වවිද්‍යාල පදනම පරිත්‍යාගී හදවත් ලොබ ලස්සන කරයි. අපේ කාලේ වීරවරියන්ගේ නොඇසූ නොදකපු කතාවන් ගෙන හැර දක්වන ඇය YouTube නාලිකාවේ දෙවනි අදියරදි තමයි අපි ඔබ හමුවට එන්නේ. අද ලෝක කාන්තා දිනය දවස. ගිය අවුරුද්දෙත් මේ විදියටම කාන්තා දිනය දවසේ මම ඔබට කතිකාවතක් ගෙන හැර දැක්වුවා. අද අපි ඔබට එක් කරන්නේ ලෝකයක් දිනවන ඇය කියන කතිකාවත. ඉතින් ලෝකයක් දිනවන ඇයක් හොයාගෙන අපි අදාව මාතරට. අද අපි ඉන්නේ මාතර. මාතරට අපි ඇවිල්ලා ඉන්නේ ලෝකයක් දිනවන ඇයක් හොයාගෙන. කවුද ඇය? අපි හැමෝම දන්නවා පුංචි ළමයි මල් වගේ කියලා. ඉතින් පුංචි ළමයින්ට නිසියාකාර අධ්‍යාපනයක් ලබා දෙන ගුරුතුමියක් හොයාගෙන තමයි අද අපි ආවේ. ඉතින් මේ ලෝකයක් දිනවන ඇය තමයි නදීකා මදුවන්ති. අපි හැමෝම දන්න, අපි කවුරුත් දන්න නදී ටීචර්. ඉතින් නායුබෝවන් කියලා නදී ටීචර්ව ඇය කතිකාවත් මාලාවේ ලෝකයක් දිනවන ඇය කියන කතිකාවතේ පළමුවන කතිකාවතට මං ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝවන්. ඉතින් නදී ටීචර් දැන් නදී ටීචර් කියන චරිතය වෙන්න කලින් නදීකා මදුවන්ති කියන ගැහැණු ළමයා ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඒ කියන්නේ ටීචර්ගේ පාසල් කාලය, ඊට පස්සේ රැකියාවකට එන්නේ කොහොමද? ඊට පස්සේ ගුරු වෘත්තියට එන්නේ කොහොමද? ඒක හරි හොඳ ප්‍රශ්නයක්. මං හිතන්නේ මේ වෙනකම් මම කතා කරලා නැති මාතෘකාවක්. එතකොට මේ බලන් ඉන්න අයටත් ඒක අලුත් දෙයක් වෙයි. මම අද මේ කතාව කියන්න. නදිකා මදුවන්ති කියන්නේ හරියටම දෙක වසරේදී නම කදිකා මදුවන්ති කියලා ලියපු කෙනෙක්. ඒ කියන්නේ අධ්‍යාපනය අතින් ගත්තොත් සෑහෙන දුර්වල තැනක හිටපු කෙනෙක්. එතකොට මට මතකයි මට ඉගෙන ගන්නවා කියන එක හරි හිසරදයක් කරලා තිබ්බේ. හැබැයි මගේ හිතේ තිබ්බ ආසාවක් උගන්නන්න. කියන්නේ චූටි කාලේ නම් හීනයක් තිබ්බා මම උගන්නන්න ඕනි. සාරි කෑලි ඇඳගෙන කොස් කස් වලට කොස් කෙඩි වලට උගන්නපු જાතියේ කෙනෙක්. හැබැයි ඉතින් මේක ටික ටික ලොකු වෙනකොට 6 වසරට වගේ වෙනකොට ඔන්න මං වැඩ කරන්න පටන් ගත්තා. මොකද මට මේක කොහොම හරි ඉගෙන ගන්න ඕනි කියන එක තියෙනවා දැන්. බෑ ඉගෙන ගන්න. අමාරුයි ඉගෙන ගන්න ඕනි. ඒතකොට මං හිතන්නේ සාමාන්‍ය දරුවෙක් පාඩම් කරනවා නම් යම් ප්‍රමාණයක් ඊට වඩා මං 4-5 ගුණයක් පාඩම් කරා. මොකද මට මතක හිටින ප්‍රමාණය හරිම අඩු ප්‍රශ්නයක් තිබුණා. ඉතින් එහෙම පාඩම් කරලා 6 වසරේදී මම 9 වෙනිය වුණා. මට මතකයි ඉස්සෙල්ලාම. ඉතින් මේක 10 වසරේදී 4 වෙනිය වුණා. පන්ති දෙකෙන්ම ගණන් වලට වැඩිම ළමයා වුණා. මෙහෙම ටික ටික මම ගොඩක් ඇත්තටම මට මතකයි 8 වසරේදී විතර මම අඬාඬ ඉගෙන ගන්නේ. අඬාඬ පාඩම් කරන්නේ. කියන්නේ මට මේක කරගන්න ඕනි. දැන් වැඩ බැරි ළමෙක් විදියටනේ කොම් කරන්නේ. එතකොට සමහර ආස විෂයන් තිබුණා. නමුත් සමහර ගුරුවරු නිසා එපා වුණා. ඒ වගේම තමයි එක ගුරුතුමියක් හිටියා ඇය සුනාමියෙන් නැති වුණා ඇත්තටම ට්‍රේන් එකේදී මැටිල්ඩා මිස් කියලා. අදටත් මට මතකයි ගණන් අපිට කියන්නේ. ඉතින් ඒ මිස් මට හරි ආදරේ. පුතේ ඔයාට පුළුවන් කියලා මට ගණන් ටික එහෙම ගණන්න ගත්තා. ඉතින් ඕ ලෙවල් ඉවර වෙලා ඊට පස්සේ මගේ තිබුණා අර ඕ ලෙවල් කරන කාලේ 5 වසර ළමයිට ගන්නනවා. පස්සේ ඒ ලෙවල් කරන කාලේ ඕ ලෙවල් ළමයිට ගන්නනවා. කියන්නේ ඒක හරි මට මම පුදුම ආසයි. දහම් පාසල් වල ගිහිල්ලා උගන්වනවා. මට ඕන උගන්වන්න. වැඩි ඕනේ නැහැ. 11 වසරේදී ඕ ලෙවල් කරනකොට ගෙදර යාළුවෝ ගෙන්නගෙන රැයට නතර කරගෙන බලෙන් උගන්වනවා. එහෙම බලෙන් උගන්වලා සමහර කට්ටියව පාස් කරවලා තියෙනවා. හැමෝටම කියන්නේ ඉගෙන ගන්න කිය මම අර අනිත් අයට ගොඩක් අර හරි ආසයි එකට යන්න. ඔව්. අර කවදාවත් කවුරුත් පහු කළ ඉස්සරහට යන්න ඕන කියන එක ඇත්තට මගේ ස්වභාව ධර්මයෙන්ම තිවිච්ච එකක් නෙවෙයි. මං ආසාර ඔක්කොම එකට යන ගතියට.
එහෙම කරලා ඉවර වෙලා ඉතින් කොහොම හරි A level කරා. ඊට පස්සේ HND ගියා. HND එකේ අවුට් වෙලා ඇසිස්ටන්ට් ඉංජිනියර් කෙනෙක් විදියට මාස 3යි වැඩ කරේ CESL එකේ මාතර වැඩ කරේ මාස 3. හැබැයි කන්ස්ට්‍රක්ෂන් කියන්නේ මගේ දෙයක් නෙවෙයි. මම ආස නැහැ. එතකොට මාස 3යි මට තේරුණා මේක මං ආස නැහැ. මට මේක කරන්න බෑ. මොකද ආස නැති දෙයක් කරන්න බෑ. ටීචින් කියන එක නේ තියෙන්නේ. ඊට පස්සේ මට ඕන වුණා ටීචින් හරි ලෙක්චර් කෙනෙක් වෙන්න හරි මොකක් හරි ඒ පැත්තට ටීචින් පැත්තට යන්න ඕනේ කියලා. ඊට පස්සේ මට මතකයි විසිටින් ලෙක්චරින් ඇප්ලයි කරන්න නම් HNDE එකත් එක්ක තියෙන්න ඕන 5 year experience. හැබැයි මට අවුරුදු 5ක experience තිබුණේ නැහැ. එතකොට හැබැයි මාතර ටෙක් එකකින් ඒකින්ද මාව රිජෙක්ට් වුණා ඉස්සෙල්ලම. මම ඇත්තට මට මතකයි මම සාරිය ඇඳගෙන ගිහිල්ලා කතා කරා කියලා. හැබැයි ඊට පස්සේ මට මෙහෙම දන්න අක්ක කෙනෙක් කිව්වා නංගි මෙන්න මෙහෙමයි බෙලියත්තට ගුරුවරු යන්නේ නැහැ බෙලියත්ත ටෙක් එකේ තියෙනවා වේකන්සිස් ඔයා චුට්ටක් ගිහිල්ලා බලන්න කියලා. ඊට පස්සේ මම ඒ විදුහල්පති හිටපු විදුහල්පතිතුමාගේ නම මතක නැහැ මම අනිවාර්යයෙන් මේ නම හොයලා කියන්නම් මොකද එතුමාට එච්චරටම මේ ගෞරව දැක්විය යුතුයි මොකද මගේ සේවා කාලේ අවුරුදු 5ක්ම හැදුනේ එතනින් ඒ විදියට. ඉතින් එතුමා කිව්වා හරි මගේ රිසල්ට් බැලුවා රිසල්ට් වල මගේ ඔක්කොම තියෙනවා A තියෙනවා A+ තියෙනවා. ඉතින් ඒකෙන්ද HND සර්ටිෆිකේට් වල එතකොට එතුමා කිව්වා හැබැයි ප්‍රශ්නයක් තියෙනවා කන්ස්ට්‍රක්ෂන් ටෙක්නොලොජි මෙෂර්මන්ට් ඒ සබ්ජෙක්ට් වලට දැනට අපිට උගන්වන්න ගුරුවරු ඉන්නවා. දැනට තියෙන්නේ අකවුන්ටින් විෂය සහ ඉකොනොමික් කියන විෂයන් දෙක තමයි උගන්වන්නේ. එතකොට අපිටත් ෆස්ට් ඉයර් එකේදී අකවුන්ටින් ඉකොනොමික් දෙක තියෙනවා. මට ඒ දෙකටම ඒ දෙකක් තිබුණා. එතකොට ඔයාට මෙතන ඒකක් තිබිලා තියෙනවනේ. ඔයාට පුළුවන් නේද උගන්වන්න? මොකද මම කිසිම දෙයකට බෑ කියන්නේ නැහැ මගේ ආසාවට යන්න. මම දන්නවා මේක මට අමාරුයි. නමුත් මං හා කිව්වා. හරි? හා කියලා ඉවරලා මගේ පුංචි අකවුන්ටින් ටීචර් කෙනෙක්. එතකොට මම එතකොට හිටියේ මාතර. එතකොට මමයි මහත්තයයි. එතකොට මම පුංචිගෙන් මං ගිහලා අකවුන්ටින් අහගන්නවා. ඒත් මම අඬනවා. මොකද මට අකවුන්ටින් එච්චරට අමාරුයි 2014 කාලේදී මම මේ කියන්නේ. හරි? එතකොට අකවුන්ටින් අහගෙන මම හොඳට අකවුන්ටින් ඉගෙන ගන්නවා. ගෙනගෙන ඉවරලා ළමයිට උගන්වනවා. හිතා ගන්න බැරි විදිහට ඒ ළමයිගේ රිසල්ට් තියෙනවා. අදටත් මට අරන් ඔප්පු කරන්න පුළුවන්. ඒ 2015 බැච් එකේ ළමයිගේ රිසල්ට් එක කලින් බැච් වලට වඩා වැඩි. මොකද මම ඒ ළමයිට ඒ විෂයන් උගන්වන ගම මම දන්න මෙෂර්මන්ට් ඒ විෂයනුත් ඉගෙනුවා අමතරව. මේ සැරේ අනිත් ලෙක්චර්ස් වල දැනගන්නේ නැති වෙන්න. ඊට පස්සේ කෙලින්ම මාස 6ක් අවුරුද්දක් යනකොට මට කිව්වා ඔයාගේ මට ළමයි ආදරේ ළමයි හොඳට ඉගෙන ගන්න. එතකොට මට ඇත්තටම අවුරුදු 24යි එතකොට. 24යි. එතකොට මම ළමයින්ට වයස කියන්නේ අවුරුදු 4ක් විතර වැඩි කරලා. මොකද මගේ වයස ළමයි ක්ලාස් එකේ. ඊට කලින් SCI කැම්පස් එකෙත් ඒ විදිය මම ඒ සර්ුත් මගේ රිසල්ට් බලලා ටෙක් එකට යන කලින් මම SCI කැම්පස් එකට ගියේ. සිටි ඇන්ඩ් ගිල්ස් මාතර සහ නුගේගොඩ. ඒතර ඒ දෙකෙත් මම ඒක මට ප්‍රශ්නයක් වුණේ නෑ. ඒ සර් එක්ස්පීරියන්ස් බැලුවේ නෑ. මගේ රිසල්ට් හොඳයි. ඒකින්ද මාව ඒකේ ඩිප්ලෝමා එකට උගන්වන්න ගත්තා. ඉතින් අතනදී මම ඇත්තටම ලොකු කැපකිරීමක් කරා. ඊට පස්සේ මම පටන් ගත්තා මෙෂර්මන්ට් කන්ස්ට්‍රක්ෂන් ටෙක්නොලොජි මැටීරියල් ටෙක්නොලොජි වගේ සබ්ජෙක්ට් QS ඩිප්ලෝමා ළමයින්ට සහ සිවිල් ඉංජිනේරින් ඩිප්ලෝමා ළමයින්ට උගන්වන්න. ඉතින් මගේ හීනෙට ආපු ගමන එච්චර ලේසි එකක් නෙවෙයි. ඒකට මම එතනදී මාතර ඊට පස්සේ බෙලියත් කරාට පස්සේ ඊට පස්සේ මාතර ටෙක් එකෙන් ගත්තා. ඊට පස්සේ මම අනුරාධපුරයට ගියා. අනුරාධපුරේ ටෙක් එකේ කරා. නුවරට ගියා. නුවර ටෙක් එකේ කරා. මොකද මගේ හස්බන්ඩ් සිවිල් ඉංජිනේර් කෙනෙක්. එයා පැත්තෙන් පැත්තට යනකොට මාවත් තරම් තමයි යන්නේ. විසිටින් ලෙක්චර් කියන එක එතකොට ප්‍රශ්නයක් වුණා. එතකොට යන්න මට පර්මනන්ට් එකට ඇප්ලයි කරන්න උනේ නැහැ. දැන් මගේ බැච් එකේ සමහර යාළුවෝ ඉන්නවා මේ A level ටීචින් ගියා අර අලුත් සබ්ජෙක්ට් එක ඉංජිනේරින් ටෙක්නොලොජි පටන් ගත්තානේ. එතකොට ටීචින් ගත්තා අපේ අය. ඒතර මගේ යාළුවෝ ඉන්නවා A level ටීචින් කරන. හැබැයි මම ඇප්ලයි කරලාට මට යන්න බෑ. මොකද මම හස්බන්ඩ්ගේ මගේ තිබුණා අපි එකට ඉමු කියන එක. ඉතින් ඒක හින්දා මම මට මම වෙනුවෙන් පර්මනන්ට් ජොබ් එකක් ඕනි කියන එක ඇත්තටම ඇත්තරියා. මොකද ඒක අපි දෙන්න එකට ඉන්න එක සහ මගේ පෞල් ජීවිතය කෙනමක අදටත් මගේ නම්බර් 1. ඉතින් එදත් ඒක අදටත් වඩා එදා තිබ්බා ඒක ලකුවටම. ඒක හින්දා ඉතින් විසිටින්ම තමා කරේ දිගට. එතකොට දැන් ඒ විදිහට තමයි ටීචර් මේ ගුරු වෘත්තිය කියන එකට අර සිවිල් ඉංජිනේර් කියන තැනින් එන්නේ. පටන් ගත්තේ. හැබැයි චූටි ළමයින්ට ආවේ වෙනමම. එතකොට ඔබතුමිය විසිටින් ලෙක්චරර් කෙනෙක් විදිහට වසර කිහිපයක් වැඩ කටයුතු කරගෙන යනවා. එතකොට කලින් කිව්වා හස්බන්ඩ් සිවිල් ඉංජිනේර් කෙනෙක් කියලා. දැන් ගොඩක් අයට
තියෙන ප්‍රශ්නයක් තමයි අපි ලංකාවෙන් යනවා හස්බන්ඩ් මමයි ලංකාවෙන් යනවා. එතකොට මේ වගේ වාතාවරණයක් ඔබතුමියටත් හම්බ වෙන්න ඇති. අපේ රටේ වගේ කාලවකවානුවක් තිබ්බා. ඉතින් ඒ වගේ කාලවකවානුවක ඔබතුමිය වෙනස් ආකාරයකින් අපි ඉදිරියට යනවා. ඒ කියන්නේ පුංචි ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන, ඒ කියන්නේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන විදියට. SCI කැම්පස් වල එතකොට ටෙක්නිකල් කොලේජස් වල විසිටින් ලෙක්චරර් කෙනෙක් විදියට වර්ක් කරලා ඔබතුමිය එනවා පුංචි දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන ස්මාර්ට් ගුරුවරියක් විදියට. එතකොට මේ කතාව කොහොමද වෙනස් වෙන්නේ? ඒක නම් ඒක චුට්ටක් දිග කතාවක්. හැබැයි කමක් නැත්තම් කිව්වට මං කියන්න. පොඩි කාලයක් ඉතින් වැඩිපුර යයි. මෙහෙමයි. ඇත්තටම කොරෝනාවනේ. ඔව්. කොරෝනා එනකොට මම විසිටින් ලෙක්චරර් කෙනෙක් විදියට වැඩ කරේ කැන්ඩි කොලෙජ් ඔෆ් ටෙක්නොලොජි එකේ. එතකොට කැන්ඩි වල වර්ක් කරනකොට ඒක අපිට මේ ඔන්ලයින් හරහා කරන්න වුණා. එතකොට ඔන්ලයින් හරහා ඒක කරා. ඊට පස්සේ කොහොම හරි සිවිල් ඉන්ඩස්ට්‍රි එකේ ලොකු ප්‍රශ්න වුණා. ලොකුවට ඉන්ඩස්ට්‍රි එක ජොබ් මාකට් එක අඩු වුණා. ඉතින් හස්බන්ඩ් යාළුවෝ එහෙම ගොඩක් රට ගියා. මං හිතන්නේ අදටත් හස්බන්ඩ් යාළුවෝ අතේ ඇඟිලි ගානේ වගේ පොඩි පිරිසක් ඉන්නේ ලංකාවේ. ඔක්කොම ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ් ඒ වගේ රටවල් වලට UK මේවට මූ වුණා. ඉතින් ප්‍රශ්නේ උනේ මට ඕනි වුණා. මට තේරිච්ච දෙයක් තමයි කොරෝනා ඉවර වෙනවත් එක්කම අපි පෙරපාසල් පටන් ගත්තා. එතන මගේ දරුවා පෙරපාසල් යන වයසේ හිටියේ. පෙරපාසල් යන වයසේ හිටියේ මම පෙරපාසලකට ඇයව දැම්මා. මම නම සඳහන් කරන්නේ නැහැ. මාතර පෙරපාසලකට දැම්මා. ඉතින් ඒ පෙරපාසලේ අපේ බබා කියන්නේ මාත් එක්කම හැදිච්ච කෙනෙක්. පළවෙනි දරුවනේ. දෙවෙනි බබා චූටි. මගේ දෙවෙනි බබා අත දරුවා වගේ ගොඩක් චූටි. එතකොට එයාට ගොඩක් අර නිදහසේ මාත් එක්ක ඉඳලා පෙරපාසලට ගියහම එයාට ඒක ලොකු ප්‍රෙෂර් එකක්. එයාට දවස් 3ක් හයි ෆීවර් ආවා. මොන්ටිසෝරි යන්න බෑ. මොන්ටිසෝරි යන්න බෑ. ටීචර් ඇඬුවටින් ගෙදර යන්න දෙන්නේ නැහැ කිව්වා. ටීචර් ගෙදර යන්න දෙන්නේ නැහැ කිව්වා. බබා මලක් ඇල්ලුවාම ටීචර් බැන්නා. විත්තියේ තියෙන මලක් ඇල්ලුවා. මේ ඇත්තටම සමාජයේ තියෙන ප්‍රශ්න. මං විතරක් නෙවෙයි ලංකාවේ දහසක් දෙමව්පියන් මේ ප්‍රශ්نين බැට කනවා. පෙරපාසල් වල ළමයින්ට ඇතිවෙන ගැටලු. ඉතින් මේ ප්‍රශ්නේ හින්දා මම මහත්තයාට කිව්වා එක්කෝ මම ඉස්කෝලයක් පටන් ගන්නවා. නැත්තම් වෙන රටකට යන්න ඕන. වෙන රටකට යන්න මගේ මහත්තයාගේ ලොකු කැමැත්තකුත් තිබ්බේ නැහැ. මගේ ලොකු කැමැත්තකුත් තිබ්බේ නැහැ. සහ මගේ අම්මා තමයි තාත්තා නැති වෙලා මගේ අම්මා ඉන්නේ මාත් එක්ක. මගේ අම්මා මොන විදියකින්වත් නම්ම ගන්න බෑ වෙන රටකට යන්න. හරි? ඔය හේතු තුනම සහ අපිත් ගියෝතින් මේ රටෙන් මේ රටේ අධ්‍යාපනයේ යම්කිසි හරි පොඩි හරි වෙනසක් කරන්නේ කවුද කියන ප්‍රශ්න මට ආවා. ඉගෙන ගත්ත කට්ටිය හැමෝම රට යනවා. නේද? පුළුවන් කට්ටිය සල්ලි තියෙන කට්ටිය රට යනවා. පුළුවන් කට්ටිය ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට දාලා තමන්ගේ ළමයිට උගන්වනවා. එතකොට අපේ අර ඔය මගේ බබා විඳපු පීඩනය නැති කරන්නේ කවුද? කවුද මේක වෙනස් කරන්නේ? කවුද මේකට මූලිකත්වය කියන එක මට තදටම ආවා. මොකද මම සෝෂල් මීඩියා එහෙම ලොකුවට හිටපු කෙනෙක් නෙවෙයි. මම මුලින්ම Facebook account එකත් හැදුවේ මට අවුරුදු 28 දී වගේ. ඒකත් මගේ තාත්තා නැති වුණාට පස්සේ ඇතිවෙච්ච පීඩනයත් එක්ක මම ගොඩාක් ධර්ම ගවේෂණය කරා. මම නොවන බව මම තේරුම් ගත්ත දේ මට මිනිස්සුන්ට කියන්න ඕන වුණා. ඒක හින්දා මම එන්ලයිට්මන්ට් කියලා page එකක් හදලා පස්සේ මම ඒක මට කියන්න ඕනේ ඔක්කොම කියලා ඉවරනාට පස්සේ මම මේ page එක අයින් කරලා දැම්මා. පසුව මම හස්බන්ඩ්ගේ හැබැයි මම මගේ ෆොටෝ එකක්වත් ඒ Facebook වල දාලා තිබ්බේ නැහැ. පසුව මම හස්බන්ඩ්ගේ රික්වෙස්ට් කරා මේ මට පුළුවන්ද මේ මම මෙහෙම දෙයක් කරන්න නැද? මොකද මං යාගේ පර්මිෂන් එක නැතුව ඇත්තටම කිසිම දෙයක් කරන්න පෙළඹිච්ච කෙනෙක් නෙවෙයි. මම කීකරු බිරිඳක්. ඒ කියන්නේ මම කැමති දේවල් කරගන්නේ හැබැයි යාගෙනුත් වචනේ අරගෙන. අර සාමාන්‍යයෙන් තියෙනවා දැන් අම්මා තාත්තගෙන් අපි දේවල් අහනවා අපිට හරියටම තනි තීරණයක් ගන්න බැරි අවස්ථාවක් තියෙනවා. එතකොට විවාහ ජීවිතයට ආවම හස්බන්ඩ්ගෙන් අපි අහන්න ඕනේ. එතකොට එයා ඇත්තටම ඒවට ලොකු කැමැත්තක් තිබ්බේ නෑ. එයාකෝ ඔයා කැමති නම් කරලා බලන්න. එහෙම කියලා. පොත් ලියනකොටත් එයා මට කිව්වේ ඔයා කැමති නම් කරලා බලන්න. මම සල්ලි දෙන්න. මම හිතන්නේ නෑ ඔක සාර්ථක වෙයිද කියලා. මොකද අර ශබ්දානුසාරයෙන් පොත් ලියන එක කවුරුත් කරලා තියෙන දෙයක් නෙවෙයිනේ. මාකට් එකේ තියෙන දෙයක් නෙවෙයිනේ කියලා එයා කිව්වා. දැන් එයාගේ පැත්තෙන් එයා වැරදි නෑ. හැබැයි මම කොයි වෙලෙත් පරිස්සම් වුණා. ඒ ආදරේ ඒක තියාගෙන ඉස්සරහට යන්න. ඉතින් බබා මොන්ටිසෝරි යන්න අකමැති කියලා කිව්වට පස්සේ මම කරේ මට ඕන මං එයාව ගෙදර තියාගන්න. තව ප්‍රී ස්කූල් එකකට දැම්මා. ඒක අම්මේ අකුරු ලියනවා විතරයි චිත්‍ර දින්න දෙන්නේ නැහැ. කම්ප්ලේන් එක. ඒකත් මාස දෙකක්වත් ගියේ නැහැ. මං එයාවත් තියාගත්තා. ඒ ගෙදර තියාගත්තා. තියාගෙන මම ඇත්තටම දරුවට උගන්වන්නේ කොහොමද කියන එක හොයන්න ගත්තා. නේද? අපිට තියෙනවා ක්‍රම ඕන තරම්.
ඒතර මම ස්ටඩි කරා ෆොනික්ස් කියන්නේ මොනවාද? කොහොමද මම ළමයට උගන්වන්නේ? මොන වයසේද උගන්වන්න පටන් ගන්න ඕනේ? මේ හැමදේම හරියටම අධ්‍යයනය කළා. පටන් ගත්ත මගේ ළමයට උගන්වන්න. මම ඒ උගන්වන හැම වීඩියෝ එකක්ම නිකන් ෆන් එකට ෆෝන් එක තිබ්බා, රෙකෝඩ් කරා, වීඩියෝ කරා දැම්මා. එහෙම හදලා. ඉතින් ඒක දාලා හිතාගන්න බැරි විදියට සමහර වෙලාවට මම දරුවෝ එක්ක හිටියේ වෙනස් විදියකට චුට්ටක්. මොකද මම යාළුවට නිදහස දීලා තිබ්බා. යාළුවා බිත්තිවල චිත්‍ර අඳිනවා. ඔයාට අපේ පල්ලෙහාට ගියොත් මේ හැමතැනම ඇඳලා තියෙන්නේ. ඉතින් මේක මගේ ඔෆිස් රූම් එක කියලා නෑ. මෙතනත් ඇවිල්ලා අඳිනවා. මම ගහන්න කරන්න යන්නේ නෑ. මොකද එපා කියන එකේ බරපතලකම කොච්චරයිද කියන එක මම දන්නවා. ඔව් මම දැක්කා ළඟදී ටීචර් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ ළමයිට එපා කියන දේ තේරෙන්නේ නෑ. එපා කියන එක තේරෙන්නේ නෑ. ඒක මම අර එක්සැම්පල් එකකින් පෙන්නුවා. ඒ කියන්නේ ඔයා ළමයෙක්ට පෑනකුයි පොතකුයි දීලා ඉවර වෙලා කියනකො which one is not a book කියලා. පොතක් වෙන්නේ නැත්තේ මොකද්ද කියලා නේද? මගේ බබා එතකොට ඔයාලා සිංහලෙන් අහනවා නම් අහන්න මොකද්ද පොතක් වෙන්නේ නැත්තේ කියලා. එයා පෙන්නන්නේ අවුරුදු 3 4 2 වයසේ දරුවෙක් නම් එයා පෙන්නන්නේ අර පොත කියන එක. ඔව්. මොකද එයාට not a book කියන එක තේරෙන්නේ නැහැ. book කියන එකට ફોකස් වෙනවා. කිව්වොත් කෑ ගහන්න එපා කියන එක අර එපා කියන එක නෙමෙයි. කෑ ගහන්න කියන පොයින්ට් එක තමයි එයාගේ ඔළුවට එන්නේ. දැන් මම ඔයාට කියනවා පාරක් තියෙනවා. ඔයා දැන් අපි කියමු අර මේ මොකක් හරි දුවන්න තියෙන මැරතන් එකක් හරි මොකක් හරි. අර ගස් ටික තියෙනවා ගස් ටික අතහැරලා යන්න කියලා. ඒතර ඔයාගේ ඔළුවේ බයක් තියෙනවා ගස් වල වැඩිද කියලා. ගස් ටිකට ફોකස් කරන්න. හැබැයි මම ඔයාට හරියට කිව්වොත් ඔයා පාර ફોකස් කරන් හරියට යන්න කියලා. එයාට ගස් ටික ගැන ඔළුවට අයිඩියා එකක් එන්නේ නැහැ. ළමයික නෙගටිව් විදියට හදන්න බෑ. ඒ කියන්නේ අපි එපා කියන එක නෙවෙයි කියන්න ඕනේ. ඒක පොසිටිව් විදියකට අනිත් පැත්තෙන් හදලායි කියනවා. ඉතින් ඔය දේවල් මමත් කරලා තියෙන වැරදි. අම්මා කෙනෙක් විදිහට මමත් කරලා තියෙනවා. මොකද මම දැන්නේ මේ දේවල් ඉගෙන ගන්න. ඒතකොට හැබැයි මම විශ්වාස කරනවා මගේ අතින් වෙච්ච ප්‍රමාණය හරිම අඩුයි. මම මගේ ළමයින්ට ගහලා නැති තරම්. හරි? ඒ කියන්නේ ඒ දේවල් චූටි දුවට ජීවිතේට ගහලා නැහැ. නොදැනුවත්කම හින්දා ලොකු දුවට එකපාරක්වත් ඒතර හයියෙන් ගහලා එහෙම නෙවෙයි අර පොඩි තට්ටුවක් දෙන්නේ. එහෙම හරි එකපාරක් දෙපාරකට නම් මම හිතනවා මගේ අතින් මට මතක විදිහට මගේ අතින් වෙලා නැහැ. ඒතර ඒ වෙනස තමයි මට දෙන්න ඕනේ. ඒතකොට මමත් වෙනස් වුණා. මම ඉගෙන ගත්තා. මම ඉගෙන ගන්න දේ Facebook කරහා දුන්නා. ඉතින් ළමයි අපි හැදුවේ අපේ වුණාවට අපිට දරුවන්ට දඩුවම් කරන්න අයිතියක් නැහැ ෆිසිකලි. දැන් මං අහන්නේ වැඩිහිටියෙක් නම් ඔයා ආසද ඔයා වරදක් කරාම ඔයාට ගහලා හදා ගන්නවට. ගැහුවොත් හිතෙනන්නේ නැහැ මං ඒක ආයෙ පාරක් කරනවා කියලා එනවා නේද මොනන්ඩු එකක්. මට ඔයාට ආදරෙන් කිව්වොත් හොඳ කෙනෙක් නේ අපි මේක මෙහෙම කරමු කියලා අපිට හිතෙනවා නේද නැමෙන්න. ඉතින් ඒක පොඩි දරුවෙක්ට නොවී තියෙයිද? ඔක තමයි ප්‍රශ්නේ. ඔක පොඩි දරුවෙක්ට නොවී තියෙයිද? ඉතින් ඒක හින්දා තමා එතෙන්දි මම ඒ විදිහට වීඩියෝ කරලා දැම්මා. ඊට පස්සේ ඉතින් ඒක මිනිස්සු වැළඳගත්තා. පස්සේ ඉතින් ඒක පොතකට ලිව්වා. ඒ පොත් ළමයි අතරට ගියා. ওই විදිහට තමයි ඉතින් පොත් ලියන්න සහ ළමයින්ගේ පැත්තට යමු උනේ. ඉතින් එහෙම තමයි. කෙනෙක්ට හිතෙන්න පුළුවන් නදී ටීචර් මේක මාකටිං පර්පස් කරා කියලා. ඒ කියන්නේ සල්ලි බලාපොරොත්තුවෙන් එතකොට ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි. ඒ කියන්නේ හදවතේ කියන්නේ හැම අම්මා කෙනෙක්ටම තිබ්බ ප්‍රශ්නයකට තනිවම විසඳුමක් හොයපු දිරිය මවක් කියලා ගන්නත් පුළුවන් අපිට එක අතකින්. ඒ කියන්නේ දැන් ඔබතුමිය මට මේ දේවල් කිව්වම මතක් වෙන්නේ කියන්නේ අපේ අම්මලා තාත්තලට මේ පුංචි ළමයි ඉන්න හැමෝටම ওই ප්‍රශ්න ඇති. ඒත් අපි විසඳුමක් හොයන්න බලන්නේ නැහැ. ඒ ප්‍රශ්නෙන් මග ඇරිලා තවත් අලුත් දෙයක් තමයි අපි වැළඳගන්නේ. ඉතින් ඇත්තටම මං හිතනවා ඔබතුමිය ඒ කියන්නේ තමන්ගේ දරුවා වෙනුවෙන් හිතලා කරපු දේ තවත් වැඩි දියුණු කළා දරුවන් දසදහස් ගානකට ඒ වගේම අම්මලා දසදහස් ගානකට මේ හොඳ පණිවිඩය සහ දැනුම බෙදා දෙන්න ලොකු උත්සාහයක් දරලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ඔබතුමිය මම ළඟදී දැක්කා ඔබතුමියගේ පොත් කිහිපයක් එඩි දක්වලා තියෙනවා. දැන් ගොඩක් පුංචි ළමයින්ට ෆෝන් එක දෙනවා අම්මලා තාත්තලා දැන් කෑමක් කවන්න උනත් ෆෝන් එක තමයි දෙන්නේ. දැන් ඩිජිටල් පැත්තට ගොඩක් වැඩි. එතකොට ඔබතුමිය හිතනවාද පොත් කියවීම මගින් නැවතත් මේ ළමයින්ට අපිට දෙයක් දෙන්න පුළුවන්. ඒ ළමයින්ගේ ඇටිටියුඩ්ස් වලට අපිට යම් කිසි දෙයක් කරන්න පුළුවන් කියන දේ. අනිවාර්යෙන්ම ඕ. ඇත්තටම දැන් ඔයා හො පළවෙනි ප්‍රශ්නෙට මම ඉස්සෙල්ලා උත්තර දෙන්නම්. සල්ලි හම්බ කරන්න නෙවෙයි මං කිසිම දෙයක් කරේ. මොකද ඇත්තටම මගේ මහත්තයා මාව හොඳටම බලා ගන්න කෙනෙක්. ඒ කියන්නේ ඒක ලොකු කමක්වත් එහෙම දෙයක් නෙවෙයි. ඒ කියන්නේ එයා සිවිල් ඉංජිනේර් කෙනෙක් සහ එයා මට කෑම බීම වලින් දැම්ම මම අඳින හැම ඇඳුමක්ම තෝරන්නේ පවා එයා. මොකද මට ඕක සෙන්ස් එකක් නෑ. මට ලස්සනට ඉන්න ඕන කියලා එකක්
ලොකුවට නෑ ඇත්තටම. හැබැයි එයා තමයි මගේ ඇඳුමේ ඉඳන්ම හැමදේම තෝරන්නේ. ඒ කියන්නේ ගියෝතින් ඔයා ඉන්න. එයා තෝරලා දෙන ඇඳුම් තමයි මම ෆිට ඔන් කරලා බලන්නේ. ඊට පස්සේ යාම තමයි තෝරගන්නේ. ඉතින් ඒ එහෙම අර කිසිම ප්‍රශ්නයක් නැතුව මං ගත කරේ. එතකොට මගේ අම්මා හෝ මේව පටන් ගන්නකොට ඔයාට ප්‍රසිද්ධ වෙන්නද මේව කරන්නේ? මොකටද ඔයා මේව කරන්නේ? ඔයාට කන්න බොන්න ටික හම්බෙනවා. ඔයාට අඩුවක් නෑ. ඔයා මේව කරන්නේ කියලා මගේ අම්මම ඇහුවා. කලින් ගෙදරින් ගෙදරින් ඇහුවා. අපේ අම්මා ඇහුවා ඇයි මේව කරන්නේ? මොකටද ඔය ඔච්චර මහන්සි වෙන්නේ කියලා. එතකොට ඇත්තටම මට ඕනේ අර ඔයා කියපු එක තමයි. මොකද අපි වෙනස් කරන්නේ නැත්නම් කවුද වෙනස් කරන්නේ? මේ ප්‍රශ්නෙන් දුක් විඳින අම්මලා ඕන තරම් ඉන්නවා. කරන්න දෙයක් නැතිකමට ළමයට යන්න පුතේ කියලා ඉස්කෝලේට තල්ලු කරලා දානවා. යන්න පුතේ පෙරපාසලට කියලා අනික තල්ලු කරලා දානවා. අම්මටත් සමහරක් වෙලාවට අම්මටත් ඒ කියන්නේ ලොකු අධ්‍යාපනයක් ඒ කියන්නේ සාමාන්‍ය විදිහට මර අපි කියන විදිහට මර ට්‍රැඩිෂනල් විදියට එයා අධ්‍යාපන කටයුතු කරගෙන ගිහිල්ලා ඒ විදියට ආපු අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට එයත් හිතන්නේ තමන්ගේ දරුවා ගැන ඒ ආකාරයෙන්. දැන් මම කියන්නේ අපිට මට මතකයි මං චූටි කාලේ ඉගෙන ගන්නකොට විඳපු දුක. ඒ කියන්නේ හරි ප්‍රෙෂර් එකක් නේ. එතකොට මම කියන්නේ අපේ අම්මලා හැම කෙනෙක්ටම ඒක මතක තියෙන්න ඕනනේ. වැඩි ඕනේ නැහැ. දැන් අපි ග්ලෝබල් ඉනෝවේෂන් ඉන්ඩෙක්ස් එක කියලා ගත්තාම ලංකාව ඉන්නේ 89 වෙනි ස්ථානයේ. ඒ කියන්නේ නව නිපයුම් කරන තැන ලෝකේ රටවල් අතරින් ගත්තාම ලංකාව ඉන්නේ 89. ඒ කියන්නේ රටවල් 130කින් 89 කියන්නේ අපේ අධ්‍යාපනයේ ප්‍රශ්නයක් තියෙනවානේ. ඒක විවාදයි. ඒ කියන්නේ නිර්මාණශීලීත්වය නැති කරලා තියෙනවානේ. ඒ නිර්මාණශීලීත්වය අපි වැඩි කරන්න ඕනිනේ. ඒ නිර්මාණශීලීත්වය වැඩි කරන්න පුළුවන් දේවල් මොනවද? අර ආහුවා වගේ කතන්දර පොත් කියවන එක. දරුවෙක්ට ස්ක්‍රීන් එකක ඉන්න පුළුවන් උපරිම කාල සීමාව කොච්චරයිද? අවුරුදු 2ක අඩු ළමයෙක්ට ස්ක්‍රීන් එකක ඉන්න එපා කියලා කියන්නේ. එතකොට අවුරුදු 2යි 5යි අතර උපරිම පැය හෝ පැය මට මතක විදිහට පැයක් හෝ පැය දෙකක් අතර කාලයක් තමයි තියෙන්නේ. ඒතර පැය තමයි පැය කියලා තියෙන්නේ. සමහර එක අය එක හොයා ගැනීම වලින් කියනවනේ. එතකොට අපි පැයද දෙන්නේ දරුවට අවුරුදු 5ට අඩු නම්. හරි. එතකොට එතන ප්‍රශ්නයක් තියෙනවා. අවුරුදු 2යි 5යි අතර එතකොට ළමයට ෆෝන් එක දාලා කවනකොට දරුවා කනවා කියලාවත් දන්නේ නැතුවනේ. එතකොට ළමයා ඇත්තටම අපි ළමයාගේ බඩේ ප්‍රමාණයට නෙවෙයිනේ කන්නේ. ෆෝන් එක බලන ප්‍රමාණයට. දරුවට දැනෙන්න ඕන මගේ බඩ පිරিলা දැන් ඇති කියන එක. එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. ඉතින් ඔක ඒ කට්ටියට තේරෙන්නේ නැතුණාට දරුවන්ගේ කතාව අඩු වෙන එක. දරුවන්ගේ නිර්මාණශීලීත්වය නැති වෙන එක. දරුවන්ගේ දියුණුවේ බුද්ධි වර්ධනයේ දියුණුවේ ප්‍රශ්න ගොඩාක් වෙනවා ওই ස්ක්‍රීන් එකේ ඉස්සරහා තියෙන. හරි. එතකොට ඒක මං හිතන්නේ පොඩි ළමයින්ට විතරක් නෙමේ කියන්නේ තරුණ අපිටත් ඒක එක්ස්පීරියන්ස් කරපු දෙයක් මමත් එහෙමයි. කියන්නේ අපි දැන් අලුතෙන්ම AI tools ඇවිල්ලා තියෙනවා. දැන් අපි කියන්නේ ක්‍රියේටිව් රයිටින් කියන එක අයින් කළා අපි chat GPT එකට ගිහින් තියෙනවා. දැන් මමත් ළඟදී හිතපු දෙයක් තමයි මේ ඇත්තටම ක්‍රියේටිව් රයිටින් වලට මොකද උනේ කියන එක. ඒ කියන්නේ අපි සෑහෙනම මේ ස්ක්‍රීන් එකත් එක්ක ලොකු වෙනසක් අපේ තුලින් වෙලා තියෙනවා. ඒක හරි. ඒ කියන්නේ තාක්ෂණය අපි තාක්ෂණය පාවිච්චි කරනවනේ තාක්ෂණය අපිව පාවිච්චි කරනවා. ඔක්කොම රොබෝට් ටයිප් එකට යන විදියට ගිහිල්ලානේ. එතකොට මිනිස්සුගේ සංවේදීකම මනුස්සකම අපි ෆෝන් එක අතට ගත්තාම ෆෝන් එක අතට අරන් අනම්මනම් බලන වෙලාවවත් දන්නේ නැහැ කොච්චර වෙලාවක් ගිහිල්ලාද කියලා. කියන්නේ අපි දියුණු වෙන්න තියෙන කාලයනේ. මං කියන්නේ ගැහණියක් විදියට ඉගෙන ගත යුතුමයි. ගැහණියක් විදියට ඕනම තමන් කැමති. දැන් මාව උදාහරණයක් ගන්න මම කැමති දේ මම කරේ. හැමෝටම තියෙනවනේ තමන්ගේම කැමති දෙයක්. මං කියන්නේ තමන් කැමති දෙයට ළඟා වෙන්න නැතුව මැරෙන්න එපා. අපරාධේ ආසාවල් හිතේ තියන් ඉන්න එපා. ආස දේවල් කරන්න. දරුවෝ හිටිය කියලා බැන්ද කියලාවත් බැන්ද නැහැ කියලාවත් මේ කිසි දෙයකට බාධාවක් නම් නෙවෙයි. නිර්මාණශීලී දරුවෝ හදන්න නම් අපි නිර්මාණශීලී වෙන්න ඕන. එයාට නිදහස දෙන්න ඕන. කතන්දර පොත් කියවනවා වගේ දේවල්, පාට කරන දේවල්. දැන් අපි බිත්තියක චිත්‍රයක් ඇඳලා තියෙන ළමයට කොච්චර හයියෙන් කෑ ගහනවද? එයාට එන බය. එයා අලුත් නව සොයා ගැනීමක් කරන්න බය වෙනවා. සිබිල් වෙත්තසිංහ මහත්මියට බිත්තිය ලියන්න දුන්නේ නැත්නම් සිබිල් වෙත්තසිංහ මහත්මිය කියලා කෙනෙක් පහළ වෙන්නේ නැහැ. මගේ ওই පොත් ඩිසයින් කරපු උපුලි ආර්ට්ස්. හරි. එතකොට ඒ නංගිට බිත්තිවල ලියන්න දුන්නේ නැත්නම් අම්මා චිත්‍ර අඳින්න දුන්නේ නැත්නම් ඇය කියනවා මාව බිහි වෙන්නේ නැති වෙන්න තිබුණා. ඇයට දීපු නිදහස. මගේ දරුවා අහන්නේ තාත්තේ මම මොන රසාවක් කරන්නද ඕන? අපේ මහත්තයා කොහාට ඕන දෙයක් කරන්න බෑ. එහෙනම් මම චිත්‍ර ඇඳලා කමක් නැද්ද? මම අපේ මහත්තයා කමක් නැහැ. එයාට තාත්තාගේ තියෙනවා තාත්තා වගේම දක්ෂ නිසා අනිත් විෂයනුත් ඔක්කොම හොඳට කරගෙන යනවා. නමුත් ඇය වැඩිපුර කැමති චිත්‍රවලට. එතකොට හස්බන්ඩ්ගේ කමක් නැහැ. එතකොට මෙහෙම චිත්‍රාට මේව කරන්න පුළුවන්. එහෙනම් මම චිත්‍ර දෙනවා. කලාගාරයක් අපේ ගෙදර. ගිහිල්ලා ආය වෙනම වීඩියෝ කරගන්න. ඒක ඇවිල්ලා කලාගාරයක්. තනිකර හැමතැනම අපේ ගෙදර සම්පූර්ණයෙන්ම හැදිලා තියෙන දරුවෝ වෙනුවෙන්ම තමයි.
හැමදේම තියෙන්නේ දරුවෝ වෙනුවෙන්. දරුවෝ දෙන්න වෙනුවෙන්. මොකද පොඩි කාලේ හැමදාම තියෙන්නේ නැහැ. අවුරුදු 18න් විතර දරුවෝ ගෙදරින් යාවි. ඔබට ඔබේ බිත්ති ටික ඉතුරු වේවි. දරුවා නික්ම යාවි. ඔබට අත්‍යවශ්‍යම නම් බිත්ති ටික ලස්සනට තියාගන්න. දරුවෝ ගියාට පස්සේ පේන්ට් කරන්න. එතකන් ඔවුන්ට නිදහස දෙන්න. මේක පැති කිහිපකින් ගන්න පුළුවන්. ඔයා ඔය කියන දේ කරන්න බෑ කියන්න පුළුවන් වෙන රටවල් වල ඉන්න අයට. බෑ. ඉතින් එහෙම බැරි නම් අඩුම තරමේ එක බිත්තියක්වත් වෙන් කළ දෙන්න අත්තම සියලා සමහර ඉන්න හරි සැරයි කරන්න දෙන්නේ නෑ. ඔයාලා නමයි ඕනට වඩා නටවනවා කියලා බනිනවා කියලා මට සමහර අම්මලා කියනවා. ඉතින් ඔව් එහෙම ප්‍රශ්න තියෙනවා. ඒතකොට අඩුම තරමින් ඔබේ කාමරේ හරි මෙන්න මේ දේවල් ටික කරන්න දෙන්න කියලා තමයි මම ඉල්ලන්නේ. ඒකට හොඳම උදාහරණයක් තියෙනවා ඩිෂි මේ අර අලියෙක්ට අර පොඩි කාලේ දංගල් දැම්මට පස්සේ අර එයා හිතන්නේ දැන් එයාට එළියට යන්න බෑ. අර කොච්චර ලොකු වුණත් දැන් ඒ සදාට පුළුවන් අර දංගල කඩා ගන්න. ඒතර මානසිකව එයාව හිර කරලා. ඉර කරලා තියෙන්නේ. ඒ වගේ දෙයක් තමයි පුංචි දරුවන්ට ඒ කියන්නේ පුදුමේ ෆ්‍රේම් කියන කරලා විදියට. තියෙන්නේ. ඔක්කොම අපි ෆ්‍රේම් කරලා තියෙන අපි දරුවන්ව අපිට ලේසි විදියට අපි හදලා තියෙන්නේ. අපිට ලේසි විදියට අපි දරුවන්ව හදලා තියෙන්නේ. ලොකු වැරදක් ඉතින් මේක මන් දන්නේ නැයි කියලා කොහොම වුණත් වැඩිමල් අයගේ ප්‍රෙෂර් එක වැඩිපුරම යන්නේ පොඩි අයගෙන් කියලා හිතනවා. දරුවෝ ආවේ අපේ උමනාවට නේද? එතකොට ඒක එයාලට නිදහස් ජීවිතයක් දෙන එක, එයා කැමති දේ කරන එක, නිර්මාණශීලී දරුවෙක් බිහි කරන එක සහ නිර්මාණශීලී එජුකේෂන් සිස්ටම් එකකට යන එක අපි හැමෝගෙම වගකීමක්. තනි කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තනි මට බෑ. මේක බලන අම්මලා ගුරුවරු හැමෝම එකතු වෙලා යන්න ඕනි දෙයක්. ඒ ප්‍රශ්නත් එක්ක ඒ නිසාද ඔබතුමිය වෙනස්මාකාරයකින් පුංචි ළමයිට අර හරිම හිතට යන විදිහට එන්ටර්ටේන්මන්ට් වෙන විදිහට එයාලගේ අධ්‍යාපන කටයුතු වලට මම ගොඩක් දැකලා තියෙන ඔබතුමියගේ වීඩියෝස් වලදී අර පොඩි අයගේ මට්ටමට ගිහිල්ලා එයාලට අධ්‍යාපනය ලබා දෙනවා. දැන් උදාහරණයක් විදිහට මම දන්න අයියා කෙනෙක් ඉන්නවා මේ එයා අදටත් ඉංග්‍රීසි කතා කරන්න ඉංග්‍රීසි ලියන්න කියන්න හරි අකමැති. මම දවසක් ගහුවා මොකක්ද ඒකට හේතුව කියලා. එතකොට කිව්වා පොඩි කාලේ එයාට ග්‍රේඩ් 6 7 වල වගේ ඩික්ටේෂන් බැරි වෙච්ච වෙලාවක එයාව ක්ලාස් එකේ සෑහෙනම අපහසුතාවයට පත් කළා. අර ඒ වෙච්ච ලැජ්ජාව සහ මොකක්ද පීඩනයක් නිසා අදටත් එයා අවුරුදු 30ක් විතර වෙන කෙනෙක්. අදටත් ඒ මනුස්සයා හරිම අකමැති ඒකට බය සහ ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. එතකොට ඒ වගේ කල්චර් එකක් ඒ වගේ අධ්‍යාපන රටාවක් තියෙද්දි ඔබතුමිය මේ වගේ වෙනස් විදියකට අධ්‍යාපන රටාවක් අරන් යන්න හේතුව අර කියපු ප්‍රශ්න සහ ඒ දේවල්. ඔව් ඇත්තටම ඒක තියෙනවා. ඒ කියන්නේ අපිට පොඩි කාලේ මට මතකයි 6 වසරේදී මම ගුටි කාලේ තියෙනවා ඩික්ටේෂන් වර්ධින ගානට ගහනවා. ඒ සර්. අමතර පන්තියකට ගියේ. ඉතින් මගේ ක්‍රමේ ඒක නෑ. මොකද මම දන්නවා ඒක කොච්චර වේදනාවක්. මට ඉංග්‍රීසි බෑ කියලා මම ගොඩාක් කොන් වෙලා තියෙනවා. ඇත්තම කතාව තමයි දැන් ප්‍රොනන්සියේෂන් උනත් අපි ඇත්ත වචනේ දැනගත්තත් කොච්චර අපිටත් වර්ධිනවද මටත් වැරදිලා තියෙනවා. හරිද? එහෙම එක වචනේ ඒ කියන්නේ ඕන කෙනෙක්ට කොච්චර සබ්ජෙක්ට් එක ඉගෙන ගත්තත් ඉංග්‍රීසි කියන එක ඉවරයක් නෑනේ. අපි ඉගෙන ගන්නවා. දැන් මට ලංකාව විතරක් නෙවෙයි ඕනම රටක උගන්වන්න පුළුවන් විදියට ඉංග්‍රීසි උගන්වන්න පුළුවන් විදියට ක්වොලිෆිකේෂන් එක දැන් මම මේ ඒප්‍රිල් වෙනකොට ඉවරයි. කම්ප්ලීට් කරගෙන තියෙන්නේ. මොකද මම මේ ඉංග්‍රීසි කියන විෂය උගන්වන්න අවශ්‍ය සුදුසුකම් සියල්ලම වෙනම හදාගෙන යනවා. මොකද මම මේක අලුත් පාත් එක්කටනේ මම ඇවිත් තියෙන්නේ. The graduate diploma in TESOL කියන්නේ ඕනම IBQ level 7. එතකොට UK එකක්. එතකොට ඒක මම කම්ප්ලීට් කරේ කරන්න හේතු වුණේ මොකද හරිම දේ ළමයින්ට දෙන්න ඕන හින්දා. අපි හරිම දේ දන්නවා, හරිම දේ දැනගත්තත් සමහර වෙලාවට වැරදීම් වෙන්න බැරිද? වෙන්න පුළුවන්. සිංහල වචන පටලැවිලා නැද්ද අපිට? අනිවාර්යෙන්ම. කොච්චර පටලැවෙනවද නේ? දැන් මම මොකක් හරි වචනයක් ඉස්සෙල්ලා කිව්වා වචන කීපාරක් මට පැටලෙන සිංහල වචන. ඒ වගේ ඇත්තම් වෙලාවට ඕන කෙනෙක්ට වෙන්න පුළුවන්. දැන් හිතන්න ප්‍රොනන්සියේෂන් අපි දැන් schedule තමයි හරි ප්‍රොනන්සියේෂන්. UK සහ US දෙකෙන්. හැබැයි ওই දෙකම නැතුව අපිට සමහර වෙලාවට අපි දන්නවා අර දෙක තමයි කියලා. හැබැයි පුරුවට ෂෙඩියුල් කියවෙන්නේ කියනවානේ. කියවෙනවානේ. අන්න ඒ වගේ අපි සමහර වෙලාවට ඕන කෙනෙක්ගේ අතින් විෂය වෙනස් පටලැවෙන්න පුළුවන්. වැරදියට ප්‍රොනන්සියේෂන් වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සු hina වෙනවා ලංකාවේ තරම් වෙන කොහේවත් hina වෙන්නේ නැහැ. මොකද ඒ කියන්නේ ලොකු ග්‍රැමර් මිස්ටේක් එකක් වෙන්න ඕනේ. ඔයා පොඩි වචනයක් වැරදියට ප්‍රොනවුන්ස් කරන්න. එතකොට ඒක ලොකුවට මේව කරනවා. ඒක අපේ අයගේ තියෙන ලොකු වීක් පොයින්ට් එකක් විදිහට මම දකිනවා. මොකද ලැන්ග්වේජ් එකදී පිටරට මිනිස්සුගේ ග්‍රැමර් ඒක මෙහෙම හරියට මේ වෙන්න ඕනි එහෙම කියලා ගන්න නෑ. ලැන්ග්වේජ් එක අපේ අය කතා කරන්න බයත් මිනිස්සු වැරදුනහම hina වෙන නිසා. ඔය ෆෝබියා එක චුට්ටක් මටත් ආව පහුගිය කාලෙක. එක වචනයක් මට වැරදිලා මොකක් හරි මට මතක නෑ. ප්‍රොනන්සියේෂන් එක පොඩි වචනයක් වැරදිලා
සෑහෙන කට්ටිය නෙගටිව් කමෙන්ට්ස් දාලා තිබ්බා. එතකොට මම කියන්නේ ඒක ඕන කෙනෙක්ට වෙන්න පුළුවන් දෙයක්. ඔව්. ඒ කියන්නේ පොඩි කියන්නේ ලොකු ග්‍රාමර් මිස්ටේක්ස් නෙවෙයි. චූටි ප්‍රොනන්සියේෂන් එක මම ඔය අර ඔයාලට දැන් කිව්වේ අන්න ඒ වගේ එකක් වුණොතින් අපේම අය තමයි කියලා පටන් ගන්න. ඔව්. ඉතින් ඒක අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන පොඩි ප්‍රශ්නයක් කියලා මට හිතෙනවා. ඉතින් ඒක ඒ තමන්ගේ සුදුසුකම් සපුරාගෙන කතා කරන්න උත්සාහ කරන එක ප්‍රශ්නයක් නෑ. මං කියන්නේ බය වෙන්න එපා. hina වෙන අය hina වෙන්නේ තමන්ටමයි. නේද? අපි මොකක් හරි යම් ස්ථාවරයකට එනකොට ගල් ගහන ප්‍රමාණය වෙනවනේ. ඒක වැඩි. ඒක එන්න දෙන්න. මොකද අපි හයිය වෙන්නේ ගල් වලින් අපේ මිස්ටේක්ස් හදාගන්නේ අපි එතනින්. මගේ ක්වොලිෆිකේෂන් හදාගන්න මම තීරණය කරන්නේ මොන හින්දාද? ඒ දේවල් හින්දානේ. මං කියන ඔයාට කවුරු හරි hina වෙනවා නම් ඔයා ඒකත් අරින්න එපා. ඔයා ඒ ගැන කියන්න. ඔයා ඒ ගැන ලියන්න. ලියලා ඒක ඉවර කරගන්න. නේද? අපි යම් කිසි දෙයක් කියන එක දැන් එයා එහෙම බයයි කියලා කියලා ලියලා ඒක ඉවර කරලා පටන් ගන්න. බය කියන එක හොඳම තැනක් ආයෙ අලුතෙන් පටන් ගන්න. මොකද දැන් මම විසිටින් ලෙක්චරර් කෙනෙක් වෙලා ඉන්න කාලේ හොඳට මුලින්ම කතා කරනකොට මම කතා කරේ කටපාඩම් ටයිප් එකෙන්. මොකද අපි ඉංග්‍රීසි බේස් එකක් නෙවෙයිනේ. ඔව්. ඉංග්‍රීසි ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක ඉංග්‍රීසි වලින් ආපු එකක් නෙවෙයි. අපි තනිකර සුද්ධ සිංහල නේද? ඇත්තම කතාව. එතකොට අපි HND ඉන්නකොට පවා දැන් අපිට ඉංග්‍රීසි කියන එක අභියෝගයක් වුණා. එතකොට මම විසිටින් ලෙක්චරර් කෙනෙක් විදිහට ඉගෙනුවේ ක්වොන්ටිටි සර්වේයෙන් ඩිප්ලෝමා ළමයි, සිවිල් ඉංජිනේරින් ඩිප්ලෝමා ළමයිට. එතකොට මම නුගේ ගුණ ගන්නකොට ඒ ළමයිට මට වඩා හොඳට ඉංග්‍රීසි පුළුවන් කාලයක් තිබ්බා. ඇත්ත කතාව මේ. බොරු කියන්න ඕනේ නැහැනේ. එතකොට හැබැයි මම ඊට පස්සේ තීරණය කරා අර තියෙන ඔක්කොම ෆයිල් එක තියෙන මම හදපු ටියුට්ස් වැඩිහිටියන් සඳහා ස්පෝකන් ඊට පස්සේ ලිස්නින් ඔය ඒවා. එතකොට මම තීරණය කරා මම සබ්ජෙක්ට් එක හරියටම ඉගෙන ගන්නවා. හරියටම උගන්වන්න. බින්දුවේ ඉඳන්ම හරියටම ඔක්කොම ටියුට්ස් ඔක්කොම හැදුවා. මම ලොකු අයටත් ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් කරා. ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් කරා. හැබැයි දැන් මම කරන්නේ නැහැ කාර්යබහුලත් එක. හැබැයි මම මගේ නොලෙජ් එක හොඳට හදාගත්තා. මම තව පොලිෂ් කරනවා. තව ක්වොලිෆයිඩ් වෙනවා. ඒක ක්වොලිෆිකේෂන් මම තව ෆිල් කරගන්න පුරව ගන්නවා. එතකොට ඒක තමයි වෙන්න ඕන. අපි කරන සබ්ජෙක්ට් එක තියනා නේද? ඔයාට ජීවිතේ දිනන්න ඕන නම් ඔයාට වර්ධීවි, ඔයාට hina වේවි. හැබැයි ඔයාට ඕන ක්වොලිෆිකේෂන් ඔයා දවසින් දවස වැඩි දියුණු කරන්න. එකම සබ්ජෙක්ට් එක ඇතුලේ වැඩිපුරේ දෙන්න. එතකොට ඔයා ඒකේ පොරක්. අනිවාර්යයෙන්ම. ඒකේ පොරක් අනිවාර්යයෙන්ම එතකොට කාටවත් ඇඟිල්ල දික් කරන්න බැරි වෙන කිසිම වැරද්දක් වෙන්නේ නැති වෙන සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න. මම කරන්නේත් ඒක. කිසිම වැරද්දක් නොවෙන්න මම දරුවන්ට උගන්වලා තියෙනවා, උගන්වලා පෙන්නනවා. මොකද අපිට මිනිස්සුන්ව වෙනස් කරන්න බෑ. අපේ ආකල්ප වෙනස් කළා අපිට පුළුවන් උපරිමයෙන්ම අනිත් පැත්තට දෙමු ආදරේ කියන එක. එතකොට යම් දවසක ලැබෙයි. අනිවාර්යයෙන්ම. දැන් මේ කතා බහේදී තමයි මගේ හස්බන්ඩ් මට මේ විදියට සපෝට් එකක් දෙනවා කියලා. එතකොට මේ වගේ කාර්යබහුල අතිශයින්ම කාර්යබහුල. තමන්ගේ දුවගේ තිබ්බ පොඩි කියන්නේ යාට තිබ්බ ගැටලුවකට විසඳුමක් හොයන්න ගිහිල්ලා ජීවිතේම කාර්යබහුල කරගෙන ගත්තු ඇයක් එක්ක තමයි අපි මේ කතාවත කරගෙන යන්නේ. ඉතින් ඔබතුමියගේ පෞල් ජීවිතය සාර්ථක කරගන්න කොහොමද ඔබතුමිය ඒ බිරිඳ කියන චරිතය රඟපාන්නේ? ඒ කියන්නේ ගොඩක් කාන්තාවන්ට දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්න තමයි ඔය අනියම් සම්බන්ධතා ඒ ප්‍රශ්න. එතකොට මේ වගේ කාර්යබහුල කාන්තාවක් විදියට තමන්ගේ පවුලේ අය දුව, හස්බන්ඩ් එතකොට මේ හැමදේම බැලන්ස් කරගෙන යන්නේ කොහොමද ඔබතුමිය? ඒක හේතුව තමයි මම සාමාන්‍යයෙන් දැන් ඉස්සර නම් ආදරේ ඉල්ලුවා. ඊට පස්සේ මම කාලයක් යනකොට මම මාව තේරුම් ගන්න පටන් ගත්තා. තව නොදන්න පැත්තක් තියෙනවනේ. මගේ ස්පිරිචුවල් පැත්ත. මගේ බේස් එක එතන තියෙන. අදටත් මගේ ඉනර් පීස් එක තමයි මගේ අංක 1. මගේ ඇතුළත නිවීම. ඉතින් ඒක හොයන්න ගත්තේ මම 2018 වගේ ඉඳන් තාත්තා නැති වුණාට පස්සේ ඒ පැත්තට ගිහිල්ලා. එතකොට ඒක මට චූටි කාලේ ඉඳන්ම තිබිච්ච දෙයක්. මම 6 වසරේදී සහ 9 වසරේදී කියන තැන් දෙකකදීම මගේ අම්මගෙන් මහාන වෙන අවස්ථාව ඉල්ලපු කෙනෙක්. සහ ඊට පස්සේ ගොඩක් ධර්මයේ පැත්තට යොමු වෙච්ච කෙනෙක්. බුද්ධාගම විතරක් නෙවෙයි ක්‍රිස්තියානි, හින්දු මේ හැම ආගමකින්ම මම ගන්න පුළුවන් දේවල් අරගෙන තියෙනවා. සහ මම නොවන බව මම දන්නවා. මොකද මම දන්නවා මේ ජීවිතය අනිවාර්ය ඉපදීම සහ මරණය. ඒ අතරේ මොකක් හරි චරිතයක් අපි ගෙනියනවා. මේක ස්වභාව ධර්මයෙන් දියවිච්ච දෙයක්ද කියලා හිතන වෙලාවල් තියෙනවා මට. ඉතින් මම මගේ මහත්තයාට මාරාදරේ කියන්නේ සාමාන්‍යයෙන් මම පුරුදු වුණා එයා තරහ වුණත් මං එයාත් එක්ක තරහ වෙන්නේ නැහැ. මං ආදරේ විතරමක් දෙන්න කියලා තීරණය කරගත්ත තැන් තිබුණා. එතකොට ඒකත් එක්ක අපි දෙන්නගේ බොන්ඩ් එක මාර ශක්තිමත් වුණා. අනිත් එක තමයි සාමාන්‍යයෙන්
දරුවෝ දෙන්නත් එක්ක අපි රැයට වෙලාව වෙන් කරගෙන තියෙනවා මූවි බලන්න. ඒ ආදරෙන් ඉන්න අපි කාලයක් වෙන් කරගෙන තියෙනවා අපි වෙනුවෙන්. මොකද එයා මට ආදරේ නිසා තමයි යා යන තැන මාව එක්කන් ගියේ. අදටත් මට කිසිම දෙයක් ගෙදරකටවත් බඩුවක් ගේන්න මම එළියට තනියම යන්නේ නැහැ. ඒ දේවල් ටික ඔක්කොම එයා කරලා දෙනවා. මම ඉල්ලලා නෙවෙයි. මට ඒව කරගන්න බැරිත් නෑ. මොකද මම හරි සාමාන්‍ය පවුලක සාමාන්‍ය ගැහණියක්. ඉතින් මම ඉල්ලලා නෙවෙයි. නමුත් ඔහු මට සලකන විදිය. ඉතින් ඒකට මම වාසනාවන්තයි. ඒ කියන්නේ ඒක ලැබෙන්න මම හිතන්නේ ඔහුගේ තාත්තගේ ගතිගුණ තමයි ඔහුට තියෙන්නේ. තාත්තගේ විදිය තමයි යාගේ විදිය. ඉතින් ප්‍රශ්න ඇති වෙච්ච තැන් තියෙනවා. මොකද ඕන කෙනෙක්ගේ අතර ප්‍රශ්න ඇති වෙනවානේ. මොකද අපි ඒක සාමාන්‍යයි. මම කියන්නේ අද දවසේ කියන දෙයට ඊයේ දවසේ ගේන්න එපා. ඕනම පවුලක චූටි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද පවුල් පරිසර දෙකකින් ආපු දෙන්නෙක් වෙනස් විදිය දෙන්නෙක්. නමුත් අපි ගලපගෙන ජීවත් වෙන්න ඕන. මොකද මම ගොඩක් කතා කරන කෙනෙක්, ඔහු ගොඩක් නිහඬ කෙනෙක්. ඉතින් එතකොට ඒ අරන්නේ එක ගලප ගන්න තමයි ජීවත් වෙන්න ඕන. මොකද ලැබුණු දේ තමයි හොඳම දේ. ලැබුණු දේ තමයි හොඳම දේ. සහ මම මෙතෙන්දි ගැහණුවට ගොඩාක් කියන්න කැමති. පිරිමි හිත් කියන්නේ හරි වෙනස් හිත් જાතියක්. ඉතින් ඒ හිත්වල ස්වභාවය තේරුම් ගත්තොත් පවුලක් කැඩෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. ගැහණු සිත් කියන්නේ මොන වගේද කියන චුට්ටක් තේරුම් ගත්තොත් ගැහණියක් කියන කෙනාව ආදරෙන් බලා ගන්න පුළුවන්. මොකද ගැහණුව වුණාට වඩා ආදරේ හොයනවා. පිරිමි කියන අයගේ හිත චුට්ටක් චලනය වෙන වේගය වැඩිදෝ කියලාත් හිතනවා. මොකද මට ආපු ඔක්කොම කතන්දරත් එක්ක මෙච්චර කල් ආපු කතාවත් එක්ක බලනකොට මං කියන්නේ එතකොට ඔබ දැන් හිතන්නකෝ දැන් ඔබ විවාහකයි. ඔබේ මහත්තයාට වෙන කෙනෙක් ආදරය කරනවා නම් ඔබේ මහත්තයා වෙන කෙනෙක්ට ආදරය කරනවා නම් එතෙන්දි ඔබ තරහ අරගෙන ප්‍රශ්න විසඳන්න බෑ. තරහ අරගෙන කොට්ටේ අරගෙන වෙන කාමරයකට ගිහිල්ලා ප්‍රශ්න විසඳන්න බෑ. ගොඩක් කාන්තාව ප්‍රශ්න විසඳපු විදිය. මොකද මම ගොඩක් අයත් එක්ක ඒ වගේ කතා කරලා තියෙනවා. මම කියන්නේ ඔයා ආදරේ කරන්න නේද? ආදරේ කරන්න ආදරේ බලාපොරොත්තු නොවි. ඔයා වෙනස් වෙන්න. ඔයා ඔයාව හොයාගන්න. ඔයා ඔයාට ආදරේ කරන්න. එතකොට එයා ඔයාට ආදරේ කරා. මොකද කිසිම මිනිසෙක් ඔයාට ආදරේ කරන්නේ නැහැ. ඔයා ඔයාට ආදරේ නැත්තම්. ළඟින් යනවම තමයි. මොකද මම අහලා තියෙනවා. ඒක ඇත්තද නැත්තද මන් දන්නේ නැහැ. මම හැබැයි මේ කතාවට ආසයි. ක්ලියෝපැට්‍රාට සීසර් ආදරේ කරේ ක්ලියෝපැට්‍රා කියන්නේ ටිකු ලස්සනම ගැහණිය නිසා නෙවෙයිලු. ඕන තරම් ලස්සන ගැහණු පිටියලු. හැබැයි ක්ලියෝපැට්‍රාට හැකියාව තිබුණලු සීසර්ට හිනාව කියන එක දෙන්න. ක්ලියෝපැට්‍රා දකින්න තැනදී සීසර්ගේ මුහුණට හිනාවක් එනවලු. මොකද ක්ලියෝපැට්‍රා විහිළු කරගෙන හරි ෆන් එකේ හිටපු කෙනෙක් නිසා. පිරිමි කෙනෙක්ට ඕන තමන්ගේ මානසික නිදහස දෙන ගැහණියක්. අපි ගැහණුවාගේ පැත්තට ගොඩක් අය කතා කරනනේ. හැබැයි පිරිමියාගේ පැත්තට කතා කරන්නේ නැහැ. ඔව් ඇත්ත. දැන් මම මේ YouTube channel එක කරද්දිත් මට සෑහෙන මාපු ප්‍රශ්නයක් තමයි කාන්තාවු ගැන කතා කරන්න දහසක් ඉන්නවා. පිරිමි අය ගැන කතා කරන්න කවුරුත් නැහැ කියන ප්‍රශ්නේ මටත් ඇවිත් තියෙනවා ටීචර්. එතකොට එයාගේ මානසික ස්වභාවය හරි වෙනස්. පිරිමියා කියන්නේ පිරිමියම තමයි. ජෙනෙටිකලි ගත්තොත් එයාලා හැදිලා තියෙන්නම වර්ගය අබෝ කරන්න වගේ දෙයකටනේ. ඇත්ත කතාව. මොකද ඉතින් කවුරු කිව්වත් ඒක. ඒතකොට ගැහණිය කියන්නේ ඉමෝෂනලි. ගැහණිය ලේසියට එහෙම ආදරේ හින්දා තමයි කෙනෙක් එක්ක අනියම් සම්බන්ධතාවයකට උනත් ගොඩක් වෙලාවට ගැහණිය වෙන්නේ. හැබැයි පිරිමි කෙනා යන්නේ ආදරේ නිසා නෙවෙයි. එතකොට ඔය ගැහණිය දැනගන්න ඕන අනියම් සම්බන්ධතාවයකට පිරිමියෙක් කෙනවනම් ඒ පිරිමියා ඉන්නේ ඔබෙන් අවශ්‍යතාවය සපුරා ගන්න නිසා ආදරේ නිසා නෙවෙයි. ගොඩක් පිරිමි 99% විවාහක බිරිඳට ආදරේ. ආදරේ. අවශ්‍යතාවය සහ ආදරේ කියන්නේ පොඩි දෙකක් පිරිමි අයට සාපේක්ෂව. ගැහණු අයට නම් ওই දෙකම ගොඩක් වෙලාවට එකක්. හරි. ඒක වෙනමම සබ්ජෙක්ට් එකක් ඉතින් එතකොට තේරුම් ගැනීම තමයි. ඉතින් මේක මේ මගේ අත්දැකීම් නෙවෙයි. එතකොට දැන් මේක තව ප්‍රශ්නයක් කරගන්න පුළුවන්. මං කියන්නේ මාත් එක්ක මේ වෙනකන් කතා කරපු ගැහණු අය, පවුල් බිඳින්න ගිය ගැහණු අය හැම කෙනෙක්ම කියන්නේ එකම කතාවනේ. මම යාළුවට කියන්නේ දේවල් දෙකයි. එක ඔබ ඔබව තේරුම් ගන්න. ඔබ ඔබට ආදරය කරන්න, ඔබ කැමති දේ කරන්න. කිසිම කෙනෙක් ඔබට වටිනාකමක් දෙන්න බැඳිලා නැහැ සහ වටිනාකමක් දෙන්නේ නැහැ කීයටවත් ඔබ ඔබට ආදරය කරන තුරු සහ ඔබ කිසිම ආදරයක් බලාපොරොත්තු නොවි ආදරය දෙන තුරු. හැබැයි ඕක කියන තරම් ලේසි නෑ. ඒකට අපි මානසිකව ගොඩක් ශක්තිමත් වෙන්න ඕනේ. ඉතින් මේ ශක්තිමත් වෙන විදිය තමයි අපි මේ කතා කරන්නේ නේ. අනිවාර්යෙන්ම. නදී රීචගේ චරිතය ආදරණීය ගුරුතුමියක්. එතකොට ආදරණීය අම්මා කෙනෙක්, ආදරණීය බිරිඳක් කියන චරිත තුනක් ඔබතුමියට තියෙනවා. එතකොට ඒත් එක්කම දැන් ඔබතුමිය ව්‍යවසායිකාවක් කියන චරිතයක් ජීවිතයට එකතු කරගෙන තියෙන. එතකොට ඔබතුමියගේ යටතේ පිරිසක් වැඩ කරනවා. එතකොට ඒ අයගේ
ගැන ඔබතුමිය දැන් මාත් එක්ක කලින් කතා කරද්දි මට තේරුණ දෙයක් තමයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් බලන්නේ තමන්ගේ අර තමන්ගේ පැත්තට තමයි වාසිය. කියන්නේ තමන් දියුණු වෙන්න අනිත් අයගෙන් පුළුවන් තරම් දේවල් ගන්න. හැබැයි එතනදී මම ඔබතුමියක වෙනසක් දැක්කා. මට කිව්වා මේ ඇත්තටම මට මම ලබාගත් දේවල් ඔක්කොම ඉවරයි. දැන් මෙන්න මේගොල්ලන්ට උදව් කරන්න තිබුණා මට ඇති වගේ කතාවක්. ඉතින් ඒක ගැන ඔබතුමිය මොකද හිතන්නේ? ඇත්තටම මට මේ හම්බෙලා තියෙන එසේ මෙසේ ටීම් එකක් නෙවෙයි. ඇත්තටම හොඳ ක්වොලිෆිකේෂන් තියෙන ටීම් එකක්. මගේ ඩිසයිනර් ඉන්නවා, මගේ මැනේජර් විදිහටත් වැඩ කරන්නේ සදේශ් දිලංජන. මාත් එක්ක පළවෙනි පොතේ ඉඳන්ම ඩිසයින් කරේ එයා. හරි. එතකොට එයා තමයි දැන් ෆුල් ටයිම් මගේ මැනේජර් විදිහට වැඩ කරන්නේ. ඊට පස්සේ ඒ කියන්නේ මගේ මේ වැඩ කරන අයයි මගේ අතර වෙනසක් නැහැ. එයාලට නැහැ, මටත් නැහැ. අපි පොඩක් යාළුවෝ වගේ තමයි ටීම් එකක් විදිහට වැඩ කරන්නේ. මම ඇත්තටම මාර ආදරේ. එයාලත් මට එහෙමයි. ඒ කියන්නේ මම වෙනුවෙන් ඕන දෙයක් කරන, මමත් එයාලා වෙනුවෙන් ඕන දෙයක් කරන වගේ එකක් තියෙන්නේ. එතකොට මන් දෙයක් කියන්න ඕනේ නැහැ. එයාලා අනිවාර්යයෙන්ම කරනවා. ඒතර මම හැමතිස්සෙම හිතනවා මම මෙයාලට කොහොමද හොඳටම සලකන්නේ. මම කොහොමද හොඳම සැලරි එකක් දෙන්නේ. නේ මම කොහොමද මේ කට්ටිය මම කියන්නේ මම මට ආදරය කරන තරමටම සමාජයෙන් මේ අයටත් කවදා හරි දවසක ආදරය කරයි. එච්චරටම ආදරණීය චරිතයක්. මොකද දැන් සදේශ් කියන්නේ ඇසිස්ටන්ට් ඉංජිනේර් කෙනෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. ක්වොලිෆිකේෂන් තියෙන කෙනෙක්. ඒතර මගේ ඇසිස්ටන්ට් මගේ එක අතක් වගේ මේ ඔක්කොම අත් වගේ අත් කකුල් වගේ තමයි මගේ. අනිත් ඇසිස්ටන්ට් තමයි මාත් එක්ක හැමතැනම යන්නේ. එතකොට එයාත් ඇවිල්ලා HND එකක් කරපු QS වලින් quantity survey කෙනෙක් විදිහට work කරපු කෙනෙක්. එතකොට තව ඉන්නවා මගේ ඇසිස්ටන්ට් ටීචර් කෙනෙක් ඉන්ටර්නැෂනල් ස්කූල් එකක දැන් ටීච් කරනවා. ඉතින් ඒ ඇසිස්ටන්ට් ටීචර් තමයි මගේ ඇවිල්ලා අනිත් වැඩවලට උදව් කරන්නේ. තව ඉන්නවා සමිදි ඉන්නවා. සමිදි කියන්නේ HR ඩිප්ලෝමා එකක් තියෙන කෙනෙක්. තව දිල්කිනි ඉන්නවා IT පැත්තෙන් ඉගෙන ගත්ත කෙනෙක්. සහ මගේ දරුවෝ බලා ගන්න රෝහිණී ඉන්නවා. තව මගේ කියන්න ඕන කෙනෙක් ඉන්නවා. ටීම් එකේ නිපුන් මගේ පුංචිගේ පුතා මේ මගේ කැමරාස් ගේන ඒවා, මේ AC හයි කරන ඒවා, මෙහෙම රූම් එකක් හදන ඒවා, මේ ස්මාර්ට් බෝඩ් ගේන ඒවා, මේ හැම දෙයක්ම එයාගේ ප්ලෑන්. කොටිම කිව්වොත් ලොකු අයගේ මේ ඉංග්ලිෂ් කෝස් එක හදන්න පවා ටයිප් කරලා ඔක්කොම හැදුවේ එයා. පුදුමම සහෝදරයෙක්. ඉතින් ඇත්තටම මං හරි ආසයි එයාලා මං ගාව වැඩ කරනවා වගේ මෙයාලා හරි ලොකු තැනකට යන්න ඕනි මාත් එක්ක අත්වැල් බැඳගෙන. ඒ කියන්නේ සමහර වෙලාවට අපි එකට කෑම කනවා. මං අපි එකට කෑම කරලා ටීචර් කන්නේ නැවද? එයාලා දැන් එකටනේ කන්නේ. මාත් ගිහිල්ලා ඉවරලා මගේ කෑම එකත් පල්ලෙහෙන් ගෙන්නගෙන එයාලත් එක්ක කෑවා. මම ෆොටෝ එකක් අරගෙන දාන්න හැදුවම මට ගණේෂ් කිව්වා ටීචර් දාන්න එපා නේද? අපිත් එක්ක කනවා එක හරිනේ. මොකද්ද? ඔයාලත් මැරෙනවා මමත් මැරෙනවා නේද? අපි එච්චරයිනේ. අපි මැරෙන මිනිස්සුනේ. අපිට අර මං කිව්වා වගේ උපතයි මරණයයි යරෙන්නේ. ඒක අතරේ අපි චරිතයක් රඟපාලා මට මවාගෙන ජීවත් වෙන්න තරම් එහෙම දෙයක් නැහැ. ඒ කියන්නේ ජීවිතේ හැමදේම විඳලා තියෙන්නේ. තව ලබා ගන්න දෙයක්වත් නැහැ. තව ලබා ගන්න දෙයක් නැහැ. මං ඊයේත් ඔක කල්පනා කරා. පොඩි කාලේ ආසාවක් තිබ්බ සුරංගනාවියක් විදියට අඳින්නේ. ඒකත් ඇඳා. හරි. එතකොට දැන් මට ආසාවක් තිබ්බ ලංකාවේ අධ්‍යාපනයේ වෙනසක් කරන්න. ලංකාවේ අධ්‍යාපනයේ වෙනසක් කරන්න ආසාවක් තිබ්බ පෙරපාසල් ගුරුවරුන්ට ටීචර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් කරනවා දැන් මම. එතකොට දැන් මං මගේ වටා පෙරපාසල් ගුරුවරු 300ක් 400ක් එකතු වෙලා ඉන්නවා මගේ ක්‍රමයේ ඉස්සරහට අරන් යන්න. මේ ෆොනික්ස් කියන එක ඉංග්‍රීසි කියවීම කියන එක ගෙනියන්න. මොකද ලංකාවේ මේක අලුත් දෙයක් උනාට පිටරටවල් වලට මේක අලුත් දෙයක් නෙවෙයි. ඉතින් මේක යාලට හරි සාමාන්‍ය දෙයක්. ඉතින් මට ඕන මේක රජයේ ඉස්කෝලවලට සහ පෙරපාසල් වලට මේ ෆොනික්ස් කියන එක ඇතුළත් කරාම මං හිතනවා මගේ කාර්යභාරය බොහෝ විට අවසන්. මම දන්නේ නැතුව මම ව්‍යාපාරිකාවක් වෙලා හැබැයි ඒක අතුරුඵලයක්. අනිවාර්යයෙන්. මගේ ටීචර් මේ අධ්‍යාපනය වෙනස් කරන්න ඕනි, අපි මොන හරි වෙනස් දෙයක් කරන්න ඕනි කියන එක තමයි අංක 1. සල්ලි කියන එක හරි తాවකාලික දෙයක්. ඒක මට බෝනස් එකක් විදිහට තමයි මම දකින්නේ. අර අපි හරි දෙයක් කරාම සල්ලි අපි පස්සෙන් එනවා කියලා අන්න හරි. මම සල්ලි පස්සෙන් ගියේ නෑ. සල්ලි මගේ පස්සෙන් ආවා. වගේ එකක් තමයි උනේ. හැබැයි ඒක කොයි වෙලාවකත් මට ලොකු දෙයක්වත් එහෙම දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපි හැම මාසෙම වගේ ඉස්කෝලේ වලට ඩොනේෂන් එකක් දෙනවා. 50000ත් ලක්ෂයක් අතර ප්‍රමාණයක් අපි වියදම් කරනවා. එතකොට ඒ 50000 ලක්ෂ අතර ප්‍රමාණය වියදම් කරන්නේ අපේ ඉස්කෝලවල දරුවන්ට පොත්පත් ලබා දෙන්න. අපි දිගට මේක කරා. ඩොනේෂන් මං හිතන්නේ 10කට වඩා අපි කරලා තියෙනවා. ඊටත් වැඩි මට ගාන මතක නෑ. මොකද අපි මේ පටන් ගත්ත අවුරුදු 1යි මාස 8 කාලය තුලදී අපි කරපු දේවල්. අවුරුදු 2 මාස 8යි පොත් ලියන්න පටන් අරගෙන ඉතින් මේ වෙනකොට පොත් 16ක් ලියලා තියෙනවා. ෆ්ලෑෂ් කාඩ්ස් දෙකක් තියෙනවා. එතකොට ෆ්ලෑෂ් කාඩ් සෙට් දෙකක් තියෙනවා. හරි සෙට් දෙකක් තියෙනවා. එතකොට මේ
අර මට මම දන්නේ මට ඇත්තටම එහෙම අර ඕන වුණු දේ වෙනසක් කරන්න ඕන වුණේ. ඉතින් ඒක සිද්ධ වෙලා දන්නේ නැතුව. ඒත් එක්කම දැන් මේ තරගකාරී අධ්‍යාපන රටාවත් එක්කම ටියුෂන් ගුරුවරු එතකොට අපි එදිනදා ජීවිතේ ගොඩක් අය අපිට හම්බ වෙනවා. එතකොට දැන් ඔබතුමිය මේ කරගෙන යන කාර්යයන් වලට අභියෝග විදියට ඒ කියන්නේ අභියෝගයක් මොන හරි ආවද? ඒ කියන්නේ එතකොට ඒ වගේ අභියෝග වලදී ඔබතුමිය මොන වගේ විදියටද ඒවට මුහුණ දුන්නේ? හරි අභියෝග ගැන කතා කරොත් මට අංක 1 වුණුනේ මගේ මහත්තයාව මගේ දරුවෝ දෙන්නව ළඟින් තියාගෙන මේ හැමදේම කරන්න. මොකද මගේ මහත්තයාත් මුලින් අර මං කිව්වා වගේ මේ කිසි සෝෂල් මීඩියා කියන පැත්තට එච්චර කැමති වුණු කෙනෙක් නෙවෙයි මම ඉන්න එක. නමුත් මං ඒක ලොකු අභියෝගයක් වුණා ඇත්තටම. මොකද මේක සාර්ථක වෙයිද නැද්ද කියන එක කවුරුත් විශ්වාස කරේ නැහැ. ඒ කියන්නේ පොත් print කරන තැන ඉඳන්ම අභියෝගයක්. ඒ කියන්නේ පොත් print කරන්නේ කොහොමද ඩිසයින් කරන්නේ කොහොමද මේ හැමදේම මට අලුතෙන්ම හොයන්න ඕන වුණා. මොකද මම දන්නේම නැති සබ්ජෙක්ට් එකකට මම අත තිබ්බේ. ඉතින් ලොකු අභියෝග තිබුණා. හැබැයි මට ඒව ස්වභාව ධර්ම විසින්ම හරි ලස්සනට විසඳලා දුන්නා. අභියෝගයක් නොවන ගානටම ගල් නම් එනවා සාමාන්‍යයෙන්. හැබැයි මම ගල් වලට පිළිතුරු දක්වන්න යන්නේ නැහැ. ඒ ගලක් අරගෙන මම මගේ ගොඩනැගිල්ලක් හදනවා. එහෙමයි. ඉගෙන අපේ පොඩි මිස්ටේක් එකක් වුණත් සමහර වෙලාවට මිනිස්සු ගොලකූ කරලා ඒක අරගෙන කතා කරන වෙලාවල් තියෙනවා. මානසික වැටීම් නැද්ද? ඒ කියන්නේ දැන් සෑහෙන හිතන ස්ට්‍රෙස් වෙන ඒ වගේ වෙලාවල් මේ දැන් මේ අද වෙනකොට ඇවිත් තියෙනවා හොඳ ඒ කියන්නේ සාර්ථක විදියට ඔබතුමී ඉස්සරහට ඇවිත් තියෙනවා කාන්තාවක් විදියට අඩු වයසකින්. කසාද බදලා කියලා මයින්ඩ් හදලා එතකොට තමන්ගේ ජීවිතයේ තිබ්බ ගෝල්ස් ඔක්කොම වගේ අචීව් කරගෙන ඉවරයි. එතකොට මේ එද්දි අර ඒ එන ප්‍රශ්න ස්ට්‍රෙස් නැත් කියන්නේ ස්ට්‍රෙස් උනේ නැති වෙලාවල් නැත්තේ නැහැ තියෙනවා. හැබැයි මම අර අංක 1 දෙන්නේ මගේ ඉනර් පීස් එකටනේ. මම තීරණය කරන එක තැනකදී කිසිම කෙනෙක්වත් කිසිම දෙයක්වත් නිසා මම මගේ ඇතුළත නිවීම මම නැති කරගන්නේ නැහැ. එතන ඉඳන් තමයි මම වැඩ කරේ. එතකොට මම මගේ ඇතුළාන්තය තමයි මම ફોකස් කරන්නේ හැමතිස්සෙම. එතකොට මට එළියෙන් ප්‍රශ්නයක් එන එක උනත් මම හරි සාමාන්‍ය විදියට දැකලා විසඳ ගන්න පුළුවන් මට. මොකද මම පීස්ෆුල් මයින්ඩ් එකකින් ඉන්න එක. අර කියලානේ most powerful කියලා කියන්නේ වැඩිම මේ බලවත්ම මිනිස්සු කියලා කියන්නේ ලෝකේ පීස්ෆුල්. පීස්ෆුල් මිනිස්සුන්ට තමයි අපි කියන්නේ ගොඩක්ම බලවත් කියලා. එතකොට මං කියන්නේ ඇතුළාන්ත පීස් එක තියෙනවා නම් අපිට එළියෙන් එන ප්‍රශ්න මොකක්වත් ප්‍රශ්නයක් නෙවෙයි. අර මං කිව්වා වගේ ඔයාලට පුළුවන් ගලක් එන ගල් ටික අරගෙන ඔයාගේ මාලිගාව හදන්න. හැබැයි මගේ මාලිගාව හදන්නේ මම වෙනුවෙන් නෙවෙයි. විශේෂත්වය තියෙන අපේ රටේ දරුවෝ වෙනුවෙන් මම මේ කරන දේවල් වල ප්‍රතිඵල ගොඩක් වෙලාවට අනාගතයේදී දකින්න පුළුවන් වෙයි. එතකොට ওই විවේචනය කරන අය පවා අනිවාර්යයෙන්ම ආදරෙන් එකතු වෙවි. හැබැයි මම දකිනවා මාව විවේචනය කරන ප්‍රමාණය 100.001ක් වගේ චූටි ප්‍රමාණයක් ඇත්තේ. මොකද 99%කටත් එහා පැත්තේ මට ආදරය කරන හදවත් තියෙන්නේ. ඒ වැඩේ කියන්නේ ආදරය කරන හදවත් ඇතුලේ අම්මලා, තාත්තලා, දරුවෝ, ගුරුවරු කියන කොටස හතරම ඉන්නවා. ඒක ලොකු ජයග්‍රහණයක් විදිහට දකිනවා සහ ඒක තමයි මගේ බේස් එක. ඒ කියන්නේ නිවීම, ඉනර් පීස් එක, මගේ මෙඩිටේෂන්, මගේ එක්සර්සයිසස්, මගේ යෝගා මේ හැමදේම මගේ මේ සක්සස් එකට ඇත්තටම බලපාලා තියෙනවා. අර මම ඒකයි කියන්නේ හීන මගේ පස්සේ යනවා මිසක් දැන් මගේ හීන පස්සේ යනවා නෙවෙයි. මම දරුවෝ වෙනුවෙන් මගේ අතින් වෙන්න තියෙන දේ වෙන්නේ නැති මේක කියලා මට ගොඩක් වෙලාවට දැනෙනවා. දැන් කරනවා නෙවෙයි. ඔටෝ කරනවා වගේ දෙයක් වෙලා. එහෙම වෙලා ඒ කියන්නේ මම දැන් ගොඩාක් වැඩ අඩු කරලා පොත් ලියන ඒවා වැඩි කරලා ඒ වගේ ලොකු ඉනර් පීස් එක තමයි ලොකුම දේ. අභියෝග කියලා දෙයක් මට හිතෙනවා ලෝකේ නෑ කියලා. අපි නිවෙනවා නම් අපේම හිතනම් අපි මේ ලෝකෙන් දකින්නේ. එතකොට එළියේ තියෙන ප්‍රශ්න කියන්නේ නිකන් වචන ටිකක් සහ සිද්ධීන් ටිකක එකතුවක් විතරයි. එතකොට ඔබතුමිය දැන් අනාගතයේදී ඉස්සරහට කරන්න මොනවා හරි වැඩ බලාපොරොත්තුවෙන් ඉන්නවද? එතකොට දැන් විෂන් එකක් තියෙනවනේ සාමාන්‍යයෙන්. එතකොට අල්ටිමේට් ගෝල් එක විදියට ඔබතුමිය හිතාගෙන ඉන්නේ මොන වගේ දෙයක්ද? ඇත්තටම දැනට දැන් මම කරගෙන යන්නේ UK, ඕස්ට්‍රේලියා, USA කියන රටවල් වල এডুকেෂන් සිස්ටම් එක කොහොමද යන්නේ? ඒවයි සිලබස් කොහොමද? අපේ රටට හදන්න ඕන කරිකියුලම් එක මොකද්ද? ප්‍රී ස්කූල් තමයි. ප්‍රධාන වශයෙන්ම ප්‍රී ස්කූල් සහ ග්‍රේඩ් 1 2 3 ඒ ප්‍රාථමික අංශය. එතකොට මම ඒක හදාගෙන යනවා දැන්. හිමිසරේ මගේ රටට ගැලපෙන විදියට හදලා අපේ රටේ උඩම තැනට කවදා හරි දවසක මම මේක දෙනවා. මොකද
මට මම අර මුලින් කිව්වා වගේම මට තනි බලාපොරොත්තුවක් නැහැ. මම මේක කරන්නේ අපේ රටේ දරුවෝ සතුටින් ජීවත් වෙන්න ඕන. අපේ රටේ අනාගතය වෙනස් වෙන්න නම් අනිවාර්යයෙන්ම නිර්මාණශීලී දරුවෝ බිහි වෙන්න නම් නිර්මාණශීලී දරුවෝ බිහි වෙන්න නම් අනිවාර්යයෙන්ම අපි වෙනස් වෙන්න ඕනේ. ඒ විදිහට මම කරිකියුලම් එකක් හදනවා. මගේ ආසාවක් තියෙනවා, සිහිනයක් තියෙනවා. ෆොනික්ස් කියන එක ශබ්දානුසාරයෙන් ඉංග්‍රීසි කියවීම කියන එක පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයට සහ ප්‍රාථමික අංශවලට වලින් ලැබිය යුතුයි කියන එක. ඉතින් පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයට මම පෞද්ගලිකව කරගෙන යනවා. හැබැයි පාසල් වල එකතු කරන්න නම් ඒකට මට අනාගතයේදී අනිවාර්යයෙන්ම අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරන්න මට දායකත්වය දෙන්න වෙනවා. මගේ බලාපොරොත්තුව තමයි එතෙන්ට යන එක. මොකද මම එක විදිවලට දරුවන්ට අධ්‍යාපනය දුන්නා. ඔන්ලයින් කෝසස් කරා. ඒක දැන් තාවකාලිකව නතර කරා පොත් ලියන නිසා. ඉතින් ඒක කරන අය දැන් ඕන තරම් ඉන්නවා. එතකොට දැන් මම ඊළඟට යන්නේ දැන් ටීචර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් වලට. ලංකාවේ ගොඩක් තැන් වලින් යෝජනා විලා තියෙනවා ටීචර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් කරන්න. ඉතින් පෙරපසල් ගුරුවරු ෆොනික්ස් වලින් උගන්වන්නේ කොහොමද කියන එක හුරු කරගෙන යනවා. සහ AMI මෙතඩ් එක, මොන්ටිසෝරි මෙතඩ් එක පෙර පාසලකටම ඇතුළත් කරන්න ඕනි කියන මතය මගේ තියෙනවා. අකුරු ලියන එක සහ අංක ලියන එක විතරක් නෙවෙයි අධ්‍යාපනය කියලා කියන්නේ. 1520 කියලා ගමු 1520. හරි? 1520 plus 1660 කියමු. මෙන්න මේ වගේ දෙකක් එකතු කරන්න පෙර පාසල් දෙවෙනි වසරේ දරුවෙක්ට පුළුවන්. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. අපි මොනවද අපේ දරුවන්ට උගන්වන්නේ? ඒකේ තියෙනවා යුනිට්ස් වෙනුවට බීට්ස් ගන්නවා. ඊට පස්සේ 10 පෙන්නන්න අපි ගන්නවා මේ රොඩ්ස්. හරි. ඊට පස්සේ ගන්නවා ස්ක්වෙයාර් ගන්නවා. මේ ස්ක්වෙයාර් බීට්ස්. එහෙම කියුබ් එක ගන්නවා. මෙහෙම 1000 මේක, 100 මේක, 10s මේක, 1s මේක මෙහෙම කියලා ඉවරලා අපි උගන්වනවා. එතකොට අපි කොතනද ඉන්නේ? අපේ දරුවෝ මොනවද උගන්වන්නේ? නේ? ඇත්ත. ඒ කියන්නේ අර මමත් ඒක අත්විඳලා තියෙනවා. ඒ කියන්නේ අපේ අර දැන් සාමාන්‍යයෙන් අපි පරණ සිලබස් එක අපි දැන් වෙනස් වෙනකොට එහෙම ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර පරණ දේම තමයි අපි අලුතෙනුත් ඒ කියන්නේ අලුත් කියලා උගන්වන්නේ. ඒ කියන්නේ අලුත් දේවල් අපිට එන්නේ නැහැ. දැන් ඔබතුමිය කියනවා වගේ අපි තාම අතර පරිප්පුවට අලවන එකේ තමයි ඉන්නේ. ඉතින් මේ විදියට අධ්‍යාපනය පොඩි තැනින් වෙනස් වෙනවා කියන්නේ ඇත්තටම රටක් විදියට අපිට සෑහෙන ඉදිරියකට යන්න පුළුවන් කියලා මම අනිවාර්යෙන්ම හිතනවා. ඉතින් ඔබතුමිය හිතනවාද ඔබතුමියට මේක නෑ ඔබතුමිය මේ වැඩේ පටන් ගත්තොත් මේක අනිවාර්යෙන් ඔබතුමියට විතරක් මේක කරන්න පුළුවන් කියන එක? එක දෙයක් කියන්න ඕනේ පෙර පාසල් කාලය තුලදී පරිප්පුවට වගේ දේවල් අලවන වගේ දේවල් කරන්න ඕනි. ඒකට හේතුව තමයි මේ දරුවන්ගේ අපිට කියන මෝටර් ස්කිල් ග්‍රොස් ස්කිල් කියලා කියනවානේ. ඒ කියන්නේ ඔය අපේ මේ මාංශ පේශි වර්ධනය වෙන ඒවා සියුම් මාංශ පේශි වර්ධනය වෙන ඒවා. එතකොට මේ මාංශ පේශි වර්ධනය වෙන කරන ක්‍රියාකාරකම් තියෙනවා. එතකොට දැන් අපේ ළමයි අම්මලා හිතන ස්ක්‍රීන් එක දුන්නාම මේක සොෆ්ට් නේ. ඒකෙන් මේකෙන් මේ දරුවා බ්‍රේන් ඩෙවලොප්මන්ට් එක වෙනවා කියලා. නමුත් අපි දරුවට පරිප්පුවට අලවන්න දෙනවා කියනකොට මෙන්න මේ සියුම් එයා මේ ඇඟිලි තුඩු පාවිච්චි කරනවානේ. මේ ඇඟිලි තුඩු වලින් කරන ක්‍රියාකාරකම් හරිම වැදගත්. කටින් ඇක්ටිවිටීස්, පේස්ටින් ඇක්ටිවිටීස්, පින්තූරයක් අලවනකොට පවා දරුවා මෙහෙම අලවනවානේ. එතකොට මෙන්න මේවා වර්ධනය වීම බුද්ධි වර්ධනයට ඩිරෙක්ට්ලි බලපානවා. මේවා නොකරන එකයි ප්‍රශ්නේ. පෙර පාසල් කාලය තුලදී මේවා නොකරන එකයි ප්‍රශ්නේ. ඒ කියන්නේ දරුවට අපි කියන්නේ සෙන්සස් 5 ඇහෙන එක, ගන්ධ සුවඳ දැනෙන එක, ටේස්ට් එක, පේන එක, ටච් එක, හරි ෆීල් වෙන එක. මෙන්න මේවා තමයි වැඩි කරන්නේ. මරියා මොන්ටිසෝරි කියන්නේ මරියා මොන්ටිසෝරි මෙතඩ් එකේ හුරු කරන්නේ ඕකනේ. කියලා දුන්නේ ඕක. නේද? ඔක තියෙනවා පෙර පාසල් ක්‍රමයේදී AMI මෙතඩ් එකේදී පින්ක් ටවර් කියලා. එතකොට ඒ ළමයා මේ එකක් උඩ එකක් තියලා කොහොමද මේක කරන්නේ? ඇහැ eye hand coordination. ඇස් දෙකයි අත් දෙකයි කෝඩිනේට් කරලා වැඩක් කරනකොට එයාගේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් එක වෙනවා. එතකොට වම් මොළය දකුණු මොළය ඩෙවලොප් වෙන ඇක්ටිවිටීස්. මෙන්න මේ විදිහට ඇක්ටිවිටීස් ගොඩක් තියෙනවා. අන්න ඒක තමයි මම කියන්නේ අකුරු ලියන එකයි ඉලක්ක ලියන එකයි විතරක් නෙවෙයි පෙර පාසල් අධ්‍යාපන ක්‍රමය කියන්නේ. සෑහෙන ඇක්ටිවිටීස් තියෙනවා. මෙන්න මේවා ගැන දැනුවත් නැති ප්‍රශ්නේ තියෙනවා. අපි හිතනවා ස්මාර්ට් දුරකථනය දුන්නාම ඔක්කොම හරි කියලා. ඒක මාරම වැරදිච්ච තැන. ඇත්තට මටත් වැරදිච්ච තැනක් නේ. මමත් අර සාමාන්‍යයෙන් අපිට දැන් අපිත් දේවල් ඉගෙන ගන්න FB එකේ දැකලා කවුරු හරි කියන දෙයක් තමයි ගොඩාක් වීඩියෝ ෂෙයා වෙනවානේ. ඒ කියන්නේ දැන් අපිත් එතකොට හිතනවා ඒ කියන්නේ ඒක මගේ වැරද්දක් ඇත්තටම. මම දැක්ක වීඩියෝ එකක් ඒ කියන්නේ අපි වෙන රටක ළමයි සාමාන්‍ය බාහිර ක්‍රියාකාරකම් කරන එකකදී ලොකු එකක්
විස්තරයක් දාලා තිබ්බ අපි තාම පරිප්පුවට අලවන ඒ වගේ විදියක තමයි ඉන්නේ කියලා. එතකොට අර අපිටත් ලොකු يعني අපි තාම ෆ්‍රෙෂර්ස්ලා විදියට අපිට ලොකු අත්දැකීමක් නැහැ. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි මට ඔබතුමිය වගේ චරිතයක් හමුවීම. මොකද මම දන්නේ නැති දේවල් ගොඩක් තිබුණා. මේ වීඩියෝ එක බලන් ඉන්න ඔබ දන්නේ නැති ගොඩක් දේවල් වලට පිළිතුරු හම්බ වුණා. ඉතින් අවසාන වශයෙන් මම ඔබතුමියකින් අහන්න කැමතියි. දැන් ඔබතුමිය කාන්තාවක්. එතකොට මට මුලදී කිව්වා අවුරුදු 22 විවාහ දිවියට එනවා කියලා. එතකොට සාර්ථක පෞල් ජීවිතයක් අරගෙන යනවා. ගුරුවරියක් විදියට වැඩ කරනවා. විසිටින් ලෙක්චරර් කෙනෙක් විදියට වැඩ කරනවා. අද වෙද්දී ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් විදියට ජීවිතේ ජයගෙන තියෙනවා. ඉතින් කාන්තාවක් විදියට මේ ලබාගත්තු ජයග්‍රහණ සහ මේ ලබාගත්තු අත්දැකීම් එක්ක මේ වීඩියෝ එක බලන් ඉන්න තරුණ කාන්තාවක් හෝ තරුණ මවක් අම්මා කෙනෙක් ගෑනු ළමයෙකුට දෙන්න පුළුවන් හොඳම උපදෙස මොකක්ද? හොඳම උපදෙස තමයි ඔයා මොකකට හරි ආස නම් අත්තරින්න එපා. ඒ අත්තරින්නේ හිතිච්ච වෙලාවට මගේ වීඩියෝස් අනිවාර්යයෙන්ම බලන්න. මොකද මට ලොකුම එකක් තියෙනවා ගැහණිය කියන්නේ මහා සංවේදී චරිතයක්. ඒ සංවේදී චරිතය හොයන දේවල් මොනවද කියලාත් මමත් ගැහණියක් විදියට දන්නවා. ඉතින් ඒ දේවල් හොයනකොට සමහරක් වෙලාවට බිඳ වැටීම් වෙන වෙලාවලුත් ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. නමුත් ඉගෙන ගන්න. වයස ප්‍රශ්නයක් නෙවෙයි. ඔබ විවාහක නැතිනම් ඔබ අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න. මොකද මට මගේ මහත්තයා කිව්ව මතකයි මම මැරි කරන්න කලින් ඔයා ඉගෙන ගන්න. කාටවත් වචනයක් කියන්න බැරි වෙන්න. මට ඔයා රස්සාවක් කරන්න ඕනේ නැහැ. මට එහෙම මහත්තයෙක් හම්බුණු නිසා ප්‍රශ්නයක් උනේ නැහැ. හැබැයි ඔබට විවාහ වෙන්න කලින් කෙනෙක් කියන්න පුළුවන් සුදුසුකම් ඕනේ නැහැ. ඔයාගේ ලස්සන තියෙනවනේ ඇති. බැන්දට පස්සේ ඔය කතා වෙනස් වෙනවා. ඔයාගේ වටිනාකම කියන එක ඔයා හදා ගන්න ඕනේ. එහෙම ඔයාගේ වටිනාකම ඔයා හදාගත්තේ නැතොත් ඔයා ඔයාට වටිනාකමක් දුන්නේ නැතොත් කිසිම කෙනෙක් ඔයාට වටිනාකමක් දෙන්නේ නැහැ. මම තවම ඉගෙන ගන්නවා. මම තව ඉගෙන ගන්නවා. දැන් මම හැමදේම කරා. ඉංග්‍රීසි උගන්වන්න ඕනම රටක දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න ක්වොලිෆිකේෂන් එක මම සම්පූර්ණ කළා. එතකොට දැන් මම UK Pearson ප්‍රයිමරි එඩියුකේෂන් පිළිබඳ ඩිප්ලෝමා එක කරා. මොකද මේ හැමදේම අපි දැනගෙනයි කතා කරන්න ඕන. දන්නේ නැතුව කතා කරන්න බෑ. මම උගන්වන්නේ මොකද්ද? මම කරන්නේ මොකද්ද? මම කරන දෙයි මම උපරිමයටම ඉගෙන ගන්න ඕන. අන්න ඒක ආදර්ශයට ගන්න. ඔයාට යම් දෙයක් කරන්න ඕනි නම් ඔයා ඉගෙන ගන්න එක නතර කරන්න එපා. දිගටම ඉගෙන ගන්න. ඔයාව කාටවත් වටන්න බැරි විදියට ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. ඒක අනිවාර්යම වෙනවා. ඔයාට කවුරු හරි බෑ කිව්වොත් අනිවාර්යයෙන් මේක කරලා පෙන්නන තරම් චුට්ටක් මුරණ්ඩු ගතියක් තියාගන්න. මම එහෙමයි. මොකද එහෙම නැතුව අපිට මොටිවේෂන් එකක් එන්නේ නැහැ. අපිට බෑ කියන අය ඉන්න ඕන. එපා කියන අය ඉන්න ඕන. ඔයාට වැරදිච්ච තැනදී ගල් ගහන අය ඉන්න ඕන. ඔය තුන් ගොල්ලොම මටත් හිටියා. ඔයාලටත් හිතීවි. හැබැයි මේ කිසි දෙයක් අමාරු නෑ. ඔයාව තේරුම් අරගෙන ඔයාට ආදරය කරගෙන ඔයාගේ ගමන යන්න. අනිවාර්යෙන්ම ස්වභාව ධර්මයේ ඒ කියන්නේ වගේ ලස්සන පිරිසිදු හිත ඔයාව උඩම තැනකට උස්සලා තියෙනවා. ඒක ගැන ආයෙ සැක හිතන්න එපා. අද කතිකාවත හරිම සුවිශේෂී කතිකාවතක්. අපි කතා කරපු නැති මාතෘකා බොහොමයක් අද අපිට කතා කරන්න අවස්ථාව හම්බ වුණා. ඉතින් නදී ටීචර්ට මම බොහොමත්ම ස්තුතියි කියලා කියනවා කාර්ය බහුල වෙලාවක අපේ මේ කතිකාවතට වෙලාවක් වෙන් කරගත්තට. ඉතින් මමත් අද මගේ ජීවිතයේදී අපි දන්නේ නැති බොහෝ දෙයක් දැනගත්තා. අපි මෙතෙක් දවස් හිතාගෙන හිටපු සමහරක් දේවල් වෙනස් කරන්න මටත් අවස්ථාවක් හම්බුණා. ඒ වගේම ඔබටත් ඔබේ ජීවිතයේ ඔබේ අදහස් දෙන ඔබේ කැමති දේවල් ඇති. ඔබ බලාපොරොත්තු වෙන ගෝල් එකක් ඇති. ඒ ගෝල් එකට යන්න කවදාවත් බය වෙන්න එපා. ඔබ කැමති දේ කරන්න. ටීචර් කිව්වා වගේම අපිට ඕන තරම් ප්‍රශ්න ගැටලු එන්න පුළුවන්. ඉතින් ඇය ලෝකයක් දිනවන්න උත්සාහ කරන කාන්තාවක්. ඉතින් ඔබටත් පුළුවන්. ඇය වගේ නැතන් මේ ලංකාවේ ඉන්න ඕන තරම් චරිත තියෙනවා. ඒ වගේ ඔබටත් පුළුවන් ලංකාව දිනවන්න ඔබේ ජීවිතය දිනන්න ඔබේ පවුල ජය ගන්න අනිවාර්යෙන් අද ඉඳලා අලුත් දෙයක් ආරම්භ කරන්න. ඔබ කැමති දේ කරන්න. ඉතින් මේ වගේ හරබර කතිකාවතකින් නැවත හමු වෙන්නම්. එතකන් සුබ දවසක්.